තෙරුවන් සරණයි සියලු දෙනාටම. තවත් දවසක අපි පසුගිය සති කීපේ පුරාම සාකච්ඡාවට බඳුන් වූ සත්‍ය විමසුම නැමැති වැඩසටහනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්මය බුදුන් වහන්සේ දේශනා කර ආකාරයට උන්වහන්සේගේ සූත්‍රයන් විවිධ සූත්‍රයන් ගැන හරි දක්වමින් අපි මේ වන විට මාස 2ක පමණ සති 8ක පමණ කාලයක් විග්‍රහ කිරීමට උත්සාහ කරා. නමුත් මේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයේ පද තුනේ ඇති ගැඹුර කතරම්ද කියනවා නම් ගිය සතියේ අපි මුළු පැය එකමාරක පමණ කාලය පුරාම මේ අනිත්‍ය වන්නේ කෙසේද මේ පටිච්ච සමුප්පාද ධර්මයට ගැලපෙන්නේ, කෙසේද මේ ආර්ය සත්‍ය හතරට දුක්ඛ සත්‍ය, නිරෝධ මාර්ග මේ සත්‍ය හතරට ගැලපෙන ආකාරය පිළිබඳ අපේ විවිධ කෝණ වලින් මාචාර්ය රවින්ද්‍ර කොග්ගලගේ මැතිතුමාත් ගිය සතියේ අපිට සහභාගී වුණු අපගේ පූජ්‍ය අලව්වේ අනෝමති ස්වාමීන් වහන්සේගේ විග්‍රහය තුලත් අපි විග්‍රහ කොට දීමට උත්සාහ කරා. එම වචන තුනේ මෙම් කියන මේ අට්ඨක්කරා තීනිපදා කියලා මේ වචන තුනට යම්කිසි මම හිතන්නේ සූත්‍ර දේශනාවක හෝ යම්කිසි අටුවාවක තියෙන වචන තුන දෙන ගැඹුර කතරම්ද කියනවා නම් මෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම පද තුන යම්කිසි කෙනෙකුට වටහා ගැනීමට හැකිනම් පැහැදිලිවම ඕහෝ ඇය මේ කියන ශේකේ කියන මාර්ගයට ඇතුළු විය හැකි බව අපිට ගිය සතියේ මේ අනුබද්ධසී ස්වාමින් වහන්සේ විසින් අපිට පහදා දුන්නා. එම නිසා අපි මේ සතියත් මේ පැය එකමාරත් එම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පද යන්හි විග්‍රහයකට යෑමට බලාපොරොත්තු වෙනවා. මෙවරත් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන පැමිණි මාතලේ ඕවිලිකන්ද රෑනකොටුවගල ආරණ්‍ය සේනාධිපති අවසරයි ගෞරවනීය අනුබද්ධසී ස්වාමීන් වහන්සේ පාදපූර්වක නමස්කාර පූර්වක පිළිගන්නවා. ඒ වගේම මේ වැඩසටහනේ මුල සිටම අප සමග සම්බන්ධතාවයක් ගැන කටයුතු කර අපගේ අපිට මෙම විග්‍රහය විවිධ සූත්‍රයන් අලලා බොහොම පැහැදිලිව කිටි බොහොම සරල ආකාරයට පහදා දුන් අපගේ මහාචාර්ය රවින්ද්‍ර කොග්ගලගේ මෙතුමාවද අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මම කැමති අද සාකච්ඡාවත් අපගේ ස්වාමීන් වහන්සේගෙන් ආරම්භ කරන්න. ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේ අපිට විවිධ සූත්‍ර ගැන හරි දක්වමින් අපිට විග්‍රහ කිරීමට උත්සාහ කරා, පහදා දීමට උත්සාහ කරා කොහොමද මේ අනිත්‍ය බව. අනිත්‍ය පිළිබඳ වැටහින්නෙකුට පමණමයි මේ බුදුන් වහන්සේ දේශනා කර මේ සංඛාර දුක්ඛය වැටහෙන බව. ඒ සංඛාර දුක්ඛය වැටහෙන පුද්ගලයාටම පමණයි මේ අනාත්ම ස්වභාවය. එමෙ නැත්නම් අනත්ත, පාලියෙන් අනත්ත, ඒක සිංහල පරිවර්තනයේ අනාත්ම ස්වභාවය වැටහෙන්නේ කියලා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන පද තුන නැවත වතාවක් අපිට විග්‍රහ කරමින් මෙවර වැඩසටහන විශේෂයෙන්ම අනාත්මය කියන වචනය අපිට විග්‍රහ කර දෙනෙමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඒකට හේතුව ස්වාමීන් වහන්සේ මේ පද තුන විවිධ අර්ථ කතනයන් අද සමාජගත වීම තුළ මුළු සමාජයේම විශාල ගැටලුවකට මුහුණ පාලා තියෙනවා. යමක ඉච්ඡාව නැති නිසා අනිත්‍ය කියනවා, යම් කිසි කෙනෙක් ලෞකික අර්ථයෙන් මේ දුක ගලපන්න උත්සාහ කරනවා, යමක අනාත්ම කියන ස්වභාවය පැත්තක දාලා ඒක වෙන ආකාරයකට ගලපන්න උත්සාහ කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අසරණ වෙලා සිටින මේ සියලුම බෞද්ධ ජනතාවට මේක සත්‍ය පහදා මේ සත්‍ය උන්ගේ විමසුමට ලක් කිරීමට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පද තුන තවදුරටත් අපිට පහදා දෙන ලෙස වහන්සේගෙන් මම මතකතාවක් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි කුද්දලගේ මහත්මයා. ඇත්තටම මේ සාකච්ඡාවේදී අපි යම් සූත්‍ර කාරණා කිහිපයක් මේ ත්‍රිලක්ෂණීය අතු කළ දෙන්න උත්සාහ කරා. මේකට ඇත්තටම විවිධ දෘෂ්ටි මතවාද ඇති වෙන්න හේතුව ශ්‍රද්ධාව නැතිකම. ප්‍රධානම කාරණාව ශ්‍රද්ධාව නැතිකම. මේ ශ්‍රද්ධාව නැතිකම නිසා
අපේ බුදුරන් වහන්සේ පෙන්වා දුන්න ධර්මයේ ක්‍රමානුකූලව අධ්‍යයනය කරන්නේ නැහැ. බුදුරන් වහන්සේ පෙන්වා දෙන්නේ ධර්මයේ අධ්‍යයනය කරනකොට කාරණා කිහිපයක් පැහැදිලි කරනවා. එක පැහැදිලි කරනවා සෝතානුපත සූත්‍රයේ, ගොඩක් දේශනා තවත් කිහිපයක පැහැදිලි කරනවා. ඉස්සල්ලාම ධර්මයේ අහන්න. ඊළඟට අහලා සුතා. සුතේ කියනකොට අහන එක විතරක් නෙමෙයි දතා ධාරණය කරගන්න. වචනයෙන් ප්‍රගුණ කරන්න. ඒ වගේම මානසික කල්පනා කරන්න. දුෂ්ටසින් නිරවුල් කරගන්න. ඊළඟ කීටාගිරි සූත්‍රය පැහැදිලි කරනවා ශ්‍රද්ධා ජාතෝ උපසංකම. ශ්‍රද්ධාවෙන් බුදුරණවහන්සේගේ ධර්මය කරා එළඹෙන්න. අර්ථය ගන්න ඕන අදහසින් අහන්න. තමන්ගේ අර්ථයට වැටෙන දේ ගන්න අදහසින් නෙමෙයි. දැන් අපි ධර්මයේ ගොඩක් කියලා අහන්නේ තමන්ගේ කෝණයට ගැලපෙන්නේ කොහොකද? තමන්ට ඉක්මනින් තේරෙන්නේ මොකද්ද? ඒක ගන්න අදහසින් අහන්න. නමුත් ධර්මයේ අහන්නට ඕනේ අර්ථය ගන්න අදහසින්. එතන කියලා දෙන්නේ මොකද්ද? මේ ධර්මයේ තුල බුදුරණවහන්සේ වෙන්නපු දේ තුල මොකද්ද ගැඹෙන්නේ? තමන්ගේ කෝණයට ගලප ගන්න නෙමෙයි. මෙන්න මේකෙන් යුක්තව අහන්න. කන් නිමාගෙන අහන්න. ඊළඟට ඒ කියපු කාරණාව අපේ කෝණයට ගැලපෙන්නේ. බුදුරණවහන්සේ පෙන්වුව ධර්මයේ තියෙන්නේ මේ ලෝකෙන් ඈතරවන්නේ. ලෝකේ තියෙන දේවල් එක ගලප ගලපින්න නෙමෙයි. අද අපිට මේ විවිධ දෘෂ්ටි මතවාද ඇතිලා තියෙන්නේ අපි ලෝකේ තියෙන දේවල් එක ගලප ගලපින්න. අපි අඩුම හිතන්නේ නැහැ මේක ලෝකෙන් ඈතර වෙන්න තියෙන දෙයක් කියලා. බුදුරණවහන්සේ මේ ධර්මය ලෝකයට විග්‍රහ කරේ ලෝකේ කරුණ පාදක කරගෙන ලෝකෙන් ඈතර වෙන්න. මේක පහවරකට උපමා කරන බුදුරණවහන්සේ අලගද්දූප සූත්‍රයේ ඊළඟට තවත් දේශනා ගණනාවක පැහැදිලි කරනවා. එතකොට එහෙනම් අපට මේ ධර්මය අහන තැනදී හම්බ වෙන්නට ඕනේ ලෝකයෙන් ඊතරවන ප්‍රතිපදාව. ඒ කියන්නේ අපේ කෝණයට ගැලපෙන දෙයක් නෙමෙයි මේකෙන් අපට හම්බ වෙන්නට ඕනේ. මොකද අපි ඉන්නේ ඔක්කොම ලෝකයේ තියෙන කෝණේ. මේකෙන් ඊතරවන දෙයක් අපට හම්බ වෙන්නට ඕනේ. අන්න ඒකට අප දැනගන්නට ඕනේ බුදුරණවහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව මුල් කරගෙන ඒ කියපු දේ ආකාරයෙන් ඉගෙන ගන්න. අපි ඒකේ ආකාරයෙන් ඉගෙන ගත්තොත් අපේ කෝණයට ගැලපෙන්නේ නැති, අපට තේරෙන්නේ නැති. නමුත් අපට හිතන්න ඕන කාරණාවක්, අපට විමසන්න ඕන කාරණාවක් මෙන්න මේ දේශනාව තුළ ලැබෙනවා අපේ කෝණය ඔස්සේ විග්‍රහ කරලා යන නෙමෙයි. ඒ වගේම තමයි ගුරු මහත්තයා අපි දැනගන්න තවත් කාරණාවක් තමයි දැන් බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ ගැන බලනකොට දේශනාව ඔක්කොම අධ්‍යයනය කරනකොට අපට හම්බ වෙනවා බුදුරණවහන්සේගේ ශ්‍රාවකයන් අතර ගොඩක් ධර්ම දේශනා කළා තියෙනවා අපේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ, මුගලන් ස්වාමීන් වහන්සේ ධර්ම විග්‍රහ කළ දෙන්න අග්‍ර මහා කච්චාන ස්වාමීන් වහන්සේ, පුන්න ස්වාමීන් වහන්සේ. මේ දේශනාව ගොඩක් වගේ විස්තර වෙන දේ තමයි බුදුරණවහන්සේ කියපු කාරණාව මිසක් වෙන කිසි දෙයක් කියලා නෑ. ඊළඟට බුදුරණවහන්සේ කවුරු හරි ඇවිදලා ඇහුවොත් මේ අපට මේ ධර්මයේ කියලා දෙන්න කියලා. එතකොට කියන්නේ මේ අරටුව තියාගෙන ඇයි මේ කොලාතු වලින් මේ ප්‍රයෝජන ගන්න ඉන්නේ කියලා. ඔය ශ්‍රාවකයාගේ ලක්ෂණය. එතකොට ශ්‍රාවකයා කියන්නේ නෑ දැන් එතන කච්චන ස්වාමීන් වහන්සේ ගැන කියනවා ධර්ම විග්‍රහ කළ දෙයට අග්‍රහයි කියලා. ඇත්තද බුදුරණවහන්සේ එහෙම කිව්වද මම තමයි දක්ෂ කියලා එහෙම කියන්නේ නෑ. මොකද ඒ ගතිය ඒ ශ්‍රාවකත්වයේ කියන්නේ ධර්මය අවබෝධ කරපු කෙනා ඒක නෑ. මොකද ධර්මය අවබෝධ කරපු කෙනාට තියෙන්නේ ධර්මයටයි ගෞරවය. මම තමයි ධර්මයේ දේශනා කරන්න අග්‍ර මම තමයි මේ ධර්මයේ හොඳට විග්‍රහ කරලා දෙන්නේ මම තමයි දැන් අවබෝධ කරගෙන කියන්නේ. ඒ අදාළත්වයක් නෑ. මොකද ඒක අවස්ථාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට චෝදනාවක් කරනවා මේ අවබෝධය ප්‍රකාශ කරා කියලා. ඒ අවස්ථාවේ ඇවිල්ලා අහනවා බුදුරණවහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇත්තද මේ කියන්නේ කියලා. අනේ ස්වාමීන් මම මේ ධම්ම කරනවා කිව්ව මම ඔහොම දෙයක් කිව්වේ නෑ කියලා. එතකොට මේ අවබෝධ කරගත්ත ශ්‍රාවකයන්ගේ තිබිච්ච ලක්ෂණය තමයි ධර්මයට ගරු කිරීම. Tamanta නෙමෙයි. දැන් අද ගොඩක් වෙලාවට තියෙන තමන්ගේ මතිමතාන්තරේ තමයි හරි. ලෝකයේ තියෙන මේ තමන්ගේ කෝණයට හම්බෙච්ච දේ තමයි හරි. මෙන්න මේක නිසා තමයි අද ඇත්තටම මේ ධර්මයේ නාමයෙන් විවිධ අර්ථකථන විවිධ විකෘති දේවල් මේ තමන්ගේ කෝණයට ගැලපෙන දේවල් ඉස්මතු කරගෙන තියෙන්නේ. ඉතින් මේකට අපි මුලින්ම ශ්‍රද්ධාව පාදක කරගෙන අපි අවබෝධය කරා යන ප්‍රතිපදාවකදී අපට හම් වෙන කාරණාව තමයි චතුරාර්ය සත්‍ය. මේක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනකොට අපට මූලිකව හම් වෙන්නේ දුක. ඒ දුක හැබැයි කොග්ගලගේ මහත්තයා මේ අපට හම් වෙන දුකනේ. චතුරාර්ය සත්‍ය අපි මුලින්ම හොයන් යනකොට අපට හම් වෙන්නේ මට හම් වෙන දුක. මොකද දැන් අපි දුකින් නිදහස් වෙන්න හොයන්නේ මම දුකින් ඉර නිසානේ. ඒකට අපිට මූලික වෙන්නේ ඔන්න මට හම් වෙන දුක. දැන් පුජ්‍යලීකට හම් වෙන දැන් ඒක හොයාගෙන යනකොට අර බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ තුලදී පැහැදිලි කරලා පෙන්නනවා මේ දුක හැදුනේ කොහොමද කියලා. දැන් මට ලැබිච්ච දුක තමයි. නමුත් මේක හැදුනේ කොහොමද කියලා හොයාගෙන යනකොට
අන්න හම්බ වෙනවා මේ දුක හැදුනේ මෙන්න මේ හේතු නිසා කියන කාරණාව හම්බ වෙනවා. මේ හේතු නිසා දුක ඇති වුනේ කියන කාරණාව දකින තැනදිම එයාට හම්බ වෙනවා මෙතන මම කියලා ගත්ත දේ වැරදි කියලා. ඒ කියන්නේ හේතු නිසා හටගත්ත දෙයක් කියලා දකිනකොටම හම්බ වෙනවා මෙතන මම කියලා ගත්ත දේ වැරදි. එතකොට මේ හටගත්ත දේ මොකද? සංඛාර දුක්ඛේ. මුලින්ම හම්බුනේ මට මම විඳ දුක. දැන් හේතු හොයාගෙන යනකොට හම්බුණා හේතුවෙන් හටගත්ත දුක. අන්න සංඛාර දුක්ඛය කියලා ඊට පංගට මේ හේතු හම්බ වෙනකොට. එතකොට ඒ හම්බවීමත් එක්කම හම්බුණා අනාත්ම. දැන් යදනිච්ඡන් දැන් අනිත්‍ය නිසා දුක්ඛ, දුක්ඛ නිසා අනාත්ම වෙන අපි දැන් බුදුරණස් දේශන අපි දන්නේ. දැන් මේකම තමයි සම්පූර්ණ විග්‍රහ වෙන්නේ. දැන් අපි මේක ගලපන්න ගියොත් එහෙම අර පුජ්‍යලයා විඳින දුකත් එක්ක ගැලපෙන්නේ. මොකද බුදුරණවහන්සේ පෙන්වුවේ සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මානත්තා වශයෙන් ප්‍රඥා චක්කුසෙන් දකින්න. එතකොට හේතු ප්‍රත්‍ය වශයෙන් Tamanට ලැබිච්ච දුක ඇයි හැදුනේ කියලා අපි හොයාගෙන යනකොට මෙන්න මේ හැදුන ආකාරය, මේ දුක ලැබිච්ච ආකාරය අපට හම් වෙනකොට අන්න අපට හම් වෙන හේතුව. ඒතර අනිත්‍යභාවය හම් වෙනවා. මුලින්ම ගත්ත මගේ දුක කියලා. නමුත් මේක හැදිච්ච සකස් වෙච්ච දුක කියලා හම් වෙනකොටම හම් වෙනවා මෙතන මම කියලා ගත්ත දේ වැරදි කියලා මිසක් මම නෙමෙයි කියලා හිතුවේ නෑ. එතන ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අදහසත් හරි වැදගත් පේනවා වහන්සේ කියන දෙයින්. දැන් අපි කෙනෙක් පටන් ගන්න ඕන Taman නොදන්න තැනින් නෙවෙයි. දැනට දුක කියලා යම්කිසි දෙයක් දැනෙනවා නම් එතනින් පටන් අරගෙන මේක හොයාගෙන යන්න ඕන. ඒ හොයාගෙන යනකොට බුද්ධ දේශනාවට අනුව හොයාගෙන යනකොට අර මුලින් හිටියට වඩා දුක පිළිබඳවත් තව විදිහකට දකින්න පටන් ගන්නවා. විශේෂත්වයක් නෝනේ. දැන් මම හිතන්නේ ගිසටි දේශනාවේ මම පැහැදිලි කරේ විශේෂත්වයකට යනවා. දැන් අපි තුල දැන් තියෙන කෝණේ දුක කියන්නේ පුජ්‍යලයා විඳින දුක. දැන් එතකොට අපේ කෝණේ ඉක්මවල විශේෂත්වයකට යනවා බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ එක අපි චින්තනය මෙහෙවට පස්සේ. ඒතර ඒක අපට වෙන වචන ටිකකින් දෙන්න බෑ. එතකොට මෙන්න මේ ධර්මය අපි අවබෝධ කරගන්නකොට අපට හැම වෙලෙම මම ඇත්තට මේක මේ දේශක සියලු දෙනාට මතක් කරන්න කැමති අපේ ශ්‍රද්ධාවත් එක්ක අපි බලන්න ඕනේ බුද්ධ වචනයේ තුල තියෙන කාරණා ඉස්මතු කරන්න. මොකද අවබෝධය කරා යන තැනදී එයා ඉස්මතු කරන්නේ තමන්ට තේරිච්ච තමන්ගේ අදහසක් නෙමෙයි. මේ බුද්ධ වචනයේ තුල තියෙන දේ. වෙන දෙයක් නෙමෙයි. අද අපි ගොඩක් වෙලාවට තමන්ගේ අදහසක් තමන්ට තේරුණා. එතකොට ඒක ඒ විදිහට යන්න හේතුවම මේ බුද්ධ වචනේ හරියටම අධ්‍යයනය කරේ නෑ. එහෙමයි. ඒකමයි අර විදිහට මොකද සක්කාය දිට්ඨිය තුලම බැහැගෙන මම තමයි අවබෝධ කරේ මට තමයි තේරෙන්නේ මම කියන දේ තමයි හරි මේක හොඳට ගැලපෙනවා මං කියන දේට හොඳට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ඉක්මනින් මේක පුළුවන් කියලා අර තමන්ගේ දේටමයි දෙන්නේ. එහෙමයි. බුදුරණවහන්සේ කියපු දේට නෙමෙයි. එහෙමයි. දැන් මං හිතන්නේ අද කාලේ ගොඩාක් වෙලා තියෙන්නේ මේ පුද්ගලයෝ පස්සෙන් යනවා මිසක් මේක බුදුරජාණන් වහන්සේගේ දහම කියන එක ටිකක් අමතක වෙන ගතියක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් මං කියන හින්දාවත් ඔබ වහන්සේ කියන හින්දාවත් මේක පිළිගන්න නෙමෙයි. දහමට ගලපලා ගැලපෙනවා නම් පිළිගන්න කියන තැනටනේ යන්න ඕන. ඒ ගතිය අමතක වෙන ස්වභාවයක් වගේ සමහර විට දකින්න තියෙනවා. ඒක ඇත්තටම මේ කාලේ තියෙන අඥානකම තමයි. මොකද හේතුව මේ අපි හැමෝම කැමති කොයි මොහොතක හරි මට දැන් යමක් තේරුණා කියලා සතුටු වෙන්න. ඒකටමයි අපි කැමති. ඒ නිසා අපි අර තමන්ගේ කෝණයටම ගලපන්න හදනවා. එතකොට අපි යනවා තමන්ගේ කෝණයට ගැලපෙන දෙයක් කොයි විදිහටද විග්‍රහ වෙන්නේ. අන්න ඒ කරා යමු වෙනවා. හැබැයි බුදුරන් වහන්සේගේ තමයි ශාස්ත්‍රවරයා බුදුරන් වහන්සේ තමයි මේ දේ කිව්වේ කියන කාරණාව අමතක වෙලා යනවා. එතකොට નિરાයාසින් යමු වෙන්නේ අර තමන්ගේ කෝණයට ගැලපෙන කාරණාව කියන කෙනා කෙරේ. මම හොයාගත්තා වගේ කියන්න හිතෙනවා. ඔව්. ඒකට හේතුව ඉතින් මේ දැන් අපි හිතමු යම් කිසි කෙනෙකුට අපේ දැන් මේ ලෝකේ ඉන්න අයගේ කෝණයට අපි කරුණු ටිකක් විග්‍රහ කරලා දෙනකොට එයාට මේක තේරෙනවනේ. දැන් අතීතයේ ගත්තාම රුද්දලගේ මහත්තයා මෙච්චර කාලයක් මේ ධර්මයේ හැකිලා ආවා. නමුත් ගොඩාක් ධර්මය අවබෝධ කරගත්ත කට්ටිය අඩු වුණා. මේකට හේතුවනේ මේ ධර්මයේ තේරෙන්න ඒ අදාළ අය හිටියේ නැහැ. ඒ කියන්නේ අදාළ හැකියාව තිබුණේ නැහැ. ඊළඟට හැබැයි මේ ධර්මයේ රැකිලාව. ඒකට ඇත්තටම අපේ අතීතයේ මේ යතිවරයන් වහන්සේලාට මොනවා හෝ ක්‍රමයකින් මේක අරගෙන ආවෙන්න අපි ගරු කරන්න ඕනේ. මොකද හේතුව මොනවා හෝ දෙයක් මේ ධර්මයේ තුල යම්
තියෙන දෙයක් අල්ලගෙන දානීය මුල් කරගෙන ඊළඟට විවිධාකාර ක්‍රම මුල් කරගෙන මේ බුද්ධ වචනය රැකගෙන තමන් වෙන දෙයක් කරගෙන ආවා. එහෙම නොවුනා නම් අපිට අද මෙහෙම කතා කරන්නවත් ලැබෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. මොකද ඇත්තටම මේ ධර්මයේ හම්බෙන්නේ අර මොනවා හෝ තීරණ ක්‍රමයකින් මේකට මුල්තන දීලා. මේ ධර්මයේ විකෘති කරේ නැහැ. මේක ඉස්මුදුනින් තියාගෙන වෙන ක්‍රම අනුගමනය කරමින් වෙන මේ කතාන්දර එක්ක ජීවත් වුණා. ඔබ වහන්සේගේ හරි වැදගත් වචනයක් ඔබ වහන්සේ ප්‍රකාශ කළා. විකෘති නොකරන. ඒ කියන්නේ උන්වහන්සේලාගේ ගැඹුරු ධර්මයේ ප්‍රකාශ නොවුනත් උන්වහන්සේලා උන්වහන්සේගේ ධර්මයක් සමාජගත කරන්න උත්සාහ කරේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් ඒ කියන්නේ අර බුද්ධ වචනේ වෙනම පැත්තකින් තියාගත්තා. එතකොට ඒකත් එක්ක මේ කරගෙන ආව නිසා තමයි ඇත්තටම අද යම් හරි මේක අපිට කතා කරන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට දැන් අපි මේ බුද්ධ වචනේ අපට තේරෙන විදිහකට මේ සමාජයේ තේරෙන විදිහකට අර්ථ විනාශ කරලා වචන විනාශ කරලා අපි කතා කරන්න ගියාම මේ ලෝකේ ඉන්න අයට ඔක තේරෙනවනේ. එතකොට දැන් මෙච්චර කාලයක් බුද්ධ වචනේ තිබ්බද තේරුනේ නැහැ. අර පුජ්‍යලයක් කියන එක තේරෙනවා. දැන් මොකද වෙන්නේ? පුජ්‍යලට ඇදිලා යනවා. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම බුදුරයන් වහන්සේ කෙරේ තියෙන මේ ශ්‍රාවකත්වයෙන් නැතිලා යනවා. බොහෝ දුගතියට යමු වෙන. මේක තියෙනවා කොගලගේ මහත්තයා අංගුත්තර නිකායේ මට මතක පංචක නිපාතේ 3 තේර කියලා සූත්‍රයක්. මේ තේර සූත්‍රයේ පැහැදිලි කරනවා සත්පුරුෂයයි අසත්පුරුෂයයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සත්පුරුෂයෙක්, එක්කෙනෙක් අසත්පුරුෂයෙක්. අසත්පුරුෂයාට සත්පුරුෂයාට අහන්න හම්බ වෙනවා බුදුරන් වහන්සේගේ වචනේ. ඔන්න බුදුරන් වහන්සේගේ වචනේ අහනවා. ඊළඟට සත්පුරුෂයාත් බුදුරන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්නවා මතක තියාගන්නවා. අසත්පුරුෂයාත් ඉගෙන ගන්නවා මතක තියාගන්නවා. ඊළඟට සත්පුරුෂයාත් මේ වචන ටික පාඩම් කරගන්නවා. අසත්පුරුෂයාත් මේ වචන ටික පාඩම් කරගන්නවා. සත්පුරුෂයාත් මේ වචන ටික හොඳට විතර්ක කරනවා. අසත්පුරුෂයාත් මේක විතර්ක කරනවා. සත්පුරුෂයාට ඒ විදිහට විතර්ක කරනකොට තමන්ගේ කෝණේ ඉක්මවලා බුදුරන් වහන්සේ කියපු දේ අත්දකින්න. තේරුම් ගන්නවා. අසත්පුරුෂයා තමන්ගේ කෝණයට අනුව මේක ගලපනවා. ඔන්න වෙනස. එතකොට හැබැයි සත්පුරුෂයා මාර්ගය ඉස්මතු කරලා බුදුරන් වහන්සේගේ ධර්මයට සමාදන් කරවලා මාර්ගය පෙන්වනවා. අසත්පුරුෂයා තමන්ගේ කෝණයට ගලපමින් අනිත් අයටත් ඒක ගැලපෙන විදිහට විග්‍රහ කරමින් බොහෝ පිරිසක් එකට ගලපවනවා. ඒ කියන්නේ දහම තේරුම් ගන්නකොට තමන් මෙච්චර කල් දැනගෙන හිටිය එක වෙනස් වෙනවා. ඔව්. එහෙම. ඒ කියන්නේ ධර්මයේ සත්පුරුෂයාට ඒක තේරෙන්නේ නැහැ. තමන් දන්න එකටම ගලපලා තව ටිකක් ඒ තමන්ගේ මතේ විස්තර කරන්න. එතකොට අර බුදුරණවහන්සේ කියපු දේ නෙමෙයි තේරුනේ. මොකද තමන්ගේ මතයත් එක්ක යනකොට බුදුරණවහන්සේ කියපු දේ ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි තමන් මතයක් ඉස්මතු කරනකොට ඒක ධර්මයත් එක්ක ගැලපෙන්නේ නැහැ. එතකොට එයාට මේ ධර්ම කරුණ බව වැරදි බව පෙන්වන්න වෙනවා. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ කරා යන තැනදී ඒ කියපු ධර්මයේ වැටහෙනකොට ඒ ධර්මය වෙන වචනකින් දෙන්න විදිහක් නෑ. තමන්ගේ අර්ථකථනකින් දෙන්න විදිහක් නෑ. එහෙමයි. අන්න අවබෝධ කරගත්ත කෙනාගේ ස්වභාවය බුදුරණවහන්සේ කියපු දෙයමයි කියන්නේ. මම හිතන්නේ මේක මේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ වචන වලින්ම කියනවා මේක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. ඒකට උන්වහන්සේ අවබෝධ කරගත්තාමත් ඊට කලින් දැනගෙන හිටිය එක නෙවෙයි මේ කියලා උන්වහන්සේම පිළිගන්නවා. ඔව්. බෝසත්ත්ව කාලේ තිබිච්ච නෝනක් නෙමෙයි බුදුරණාට පස්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ පෙර නොඇසු විරු ඥානිය. එහෙමයි. එතකොට ඒකයි විද්‍යාසහගතන බුදුරණස් ධර්ම ඉස්මතු කරන්නේ. දැන් අපි මේක අවිද්‍යාසහගත මනසින් අපේ කෝණයට මේ ගලපන්න යන්නේ. ඉතින් මේක තමයි මේ අපිට මේ සමාධියේ තියෙන උතුම් මහත්ය මේ කියන්නේ ධර්මයේ නාමයෙන් විවිධ දෘෂ්ටි හටගන්න ප්‍රධානම හේතුව. කියන්නේ තමන්ගේ කෝණයට ගලප මේ සමාජයේ කෝණයට ගලප අද ඇත්තට මේ භෞතික විද්‍යාව රසායනික විද්‍යාව ආදී මේ ලෝකයේ දැන් දියුණු තාක්ෂණයත් එක්ක තියෙනවා. දැන් මේවා ලෝකෙට ඇත්ත. ඒක බුදුරණවහන්සේගේ දර්ශනය නෙමෙයි. එහෙමයි. ඒ භෞතික විද්‍යාව රසායනික විද්‍යාව ඒක දියුණු නිසා නෙමෙයි ලෝකයේ අද විවිධ දේවල් ඇති වෙලා තියෙන්නේ. ඒක ලෝකයේ පැත්තෙන් හරි. බුදුරණවහන්සේ ලෝකයේ තියෙන දෙයක් නෙමෙයි විග්‍රහ කරන ලෝකෙන් ඈතර වෙන දෙයක්. ඉතින් ලෝකෙන් ඈතර වෙන දේ කොහොමද ලෝකයට ගැලපෙන්නේ? ඉතින් මේ නිසා තමයි විවිධ මතවාද ඇතිලා තියෙන්නේ. දැන් අපි ඇත්තටම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන විග්‍රහ කරගෙන එනකොට දැන් ආර්ය සත්‍ය විග්‍රහය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට කතා කරන්න පුළුවන්. මොකද දුක හටගත්තේ හේතු නිසා. මේක දකින්න තැනදී තමයි තණ්හාව දුරු වෙන්නේ. දැන් අපි උත්සාහ කරන්නේ මම බලෙන් තණ්හාව දුරු කරන්නේ. එහෙමයි. දැන් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විග්‍රහ කරන්නේ තණ්හාවනේ. දැන් අපි හදන්නේ හැම වෙලෙම මම බලෙන් තණ්හාව දුරු කරන්න. අපට බලෙන් තණ්හාව දුරු කරන්න බෑ. අපට හැබැයි බලෙන් පුළුවන් කාම තණ්හාව යටපත් කළා දාන්න.
කාම තණ්හාව කියන අපි රූප ශබ්ද ගන්ධ රස පහස කියන කාරණාව එක අපිට සමාධියක් ඔස්සේ ගියාට පස්සේ මේ තණ්හාව යම් කිසි සමනින් යටපත් වෙලා යනවා. නමුත් ඒක යටපත් කිරීම. නමුත් අපිට මේක යටපත් වුණාට නැවත ඒ අපි ඉන්න ස්වභාවය අයින් වුණාට පස්සේ ආපහු මතුවෙනවා. එහෙමයි. නමුත් යම් කිසි කෙනෙකුට තණ්හාව කරන්න අවශ්‍යතාවය ලැබෙන්නේ නැහැ මේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දැක්කහට. එතකොට අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දැක්කහම හේතුයෙන් උපම් ඵලයක් නම් තියෙන්නේ. මෙතන සකස් වෙච්ච දෙයක් නම් තියෙන්නේ. මම කියන දේ වැරදි බව හම්බුණා නම් තණ්හා කරනවා කියන කාරණාව වේදෙන්නේ නැහැ. මොකද තණ්හා කරන්න අපිට දෙයක් තියෙන්නට ඕනේ. දෙයක් තියෙනවනේ. තණ්හා කිරීමක් එදෙන්නේ නැහැ. එහෙමයි. දැන් අර යටපත් කිරීම තුළ දේවල් ටික ඉතුරු වෙනවා. ඒ තණ්හා කිරීම తాවකාලිකව යටපත් කිරීම. කාම තණ්හා, ඒක භව තණ්හා, විභව තණ්හා දැන්. ප්‍රවත්ම විභවය දෙකම තියෙනවානේ. අර කාමයන් සංකල්පමය රාගය කියන කාමයන් ටික යටපත් වෙලා යනවා. නමුත් ප්‍රවත්ම සහ නොපවත්ම කියන මේ දෙය ඉතුරු වෙලා. ඒ දෙයට මම සංකල්පන වශයෙන් එදිලා යන දේ නොකර ඉන්නවා. ඒ යටපත් වෙන්නේ ස්වාමීන් වහන්සේ ඒකේ තියෙන පටිච්චසමුප්පන්න භාවය නොදකනේ මේ ඔය ඒක යටපත් කියන්නේ අපි මම යමක් කරන එකත් හේතුප්‍රත්‍ය වශයෙන් දකිනකොට තණ්හා කිරීමක් නොයෙදෙන එකක් කියන්නේ දෙකක් සම්පූර්ණ. ආත්පසින් දැන් බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ අවිද්‍යාවයි තණ්හාවයි දෙකම දුරු කරන්න. අවිද්‍යාව තමයි එක. ඊළඟට තණ්හාව තියෙනවා. මොකද අවිද්‍යාව දුරු වෙච්ච තැනදී තණ්හාව දුරු වෙනවා. තණ්හාවට පිටින්න බෑ. ඔව් මේ පිටින්න දෙයක් තියෙන්නට ඕනේ. එහෙමයි. පිටින්න දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දුක්ඛ සමුදය විග්‍රහ කරනකොට තණ්හාව දුරු වෙන්නේ පටිච්චසමුප්පන්න බව දකිමු තැනදී අනිත්‍ය දුක්ඛ අනාත්මය හම්බ වෙනවා. තණ්හාවට ඉඩ නැහැ. ඊළඟට මොකද වෙන්නේ? අන්න නිරෝධය ගන්නව නෙමෙයිනේ. සාක්ෂාත් වෙනවා. එහෙමයි. දුක පිරිසිදු හොයනකොට සමුදය ප්‍රහාණය වෙනවා. අවිද්‍යාව සමුදය, තණ්හාව සමුදය ප්‍රහාණය වෙනවා. නිරෝධය සාක්ෂාත් වෙනවා. එතකොට මාර්ගය වැඩිලා. එහෙමයි. ඔය හතර දැන් ඔය හතර අපි ඔය කරුණු හතරත් එක්කම බලන්නට ඕන. ඔය කරුණු හතරත් එක්ක බැලුව නැත්නම් අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ දුක ප්‍රහාණය කරලා නිරෝධය ගන්න. දුක ප්‍රහාණය කළා නිරෝධය ගන්න තියෙන තැනම තියෙනවා සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය, මම කියන කාරණා. බලෙන් දුක නැති කරන්න හදනවා. බලෙන් දුක නැති කරන්න හදනවා. බලෙන් දුක නැති කළා බලෙන් නිරෝධය ගන්න හදනවා. එහෙමයි. හැබැයි දුක පිරිසිදු හෙව්වොත් පිරිසිදු වීමත් එක්කම සමුදය හම්බ වෙනවා. සමුදය තුලදීම හම්බ වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. ඒ අගට අවිද්‍යාවපත්යෙන් හට ගන්න බව. අන්න ඒකත් එක්කම සමුදය හම්බ වුණා කියලා කියන්නේම සමුදය කියන්නේ අවිද්‍යාවපත්යෙන් හට ගන්න ආකාර නොදැකීමම තමයි හේතුව. එතකොට අවිද්‍යාවපත්යෙන් හට ගන්න ආකාරය දකිනවනම් හේතුව දුරු වෙලානේ. එහෙමයි. දුරු වීම කියන්නේ නිරෝධයක් ගත්තා නෙමෙයි. නිරෝධය සාක්ෂාත් වෙනවා. එහෙමයි. ඒතර අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් කියලා දැක්කොත් මේ මෝඩකමට හදපු දෙයක්. මෝඩකම යෙදුන් නැත්තම් ඔක හැදෙන්න බෑ. කියන ධර්මතාවයක් දකින්න නේද? දැන් මේ ඒක අර යටපත් කිරීමේදී වෙන්නේ දෙයක් තියෙනවා ඔකට තණ්හා නොකර ඉන්න. අන්න ඒක තමයි කරන්නේ. එහෙමයි. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒකට මේ මූලිකව මේ විදිහට බලන්න ගියොත් මම හිතන්නේ අපි දැන් සමතෙන් වෙන්නේ අර දේවල් තියෙනවා ඒකට තියෙන ඒ බැඳීම తాවකාලිකව යටපත් වීමක් වෙනවා. හැබැයි අපි විදර්ශනා පැත්තට යන්න ගියොත් මේ කියපු විදිහට සමුදය අඳුරගෙන සමුදයයි ඵලයයි අතර තියෙන මේ පටිච්ච සමුප්පන්න සම්බන්ධය තේරුම් ගන්න අවශ්‍යයි. එහෙම නේද සමිනාංශ? ඒකෙන් දැන් කොපලෙන් මහත්තයා ඇත්තටම දැන් කෙනෙකුට දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි දැන් මේ සමථයක් එකවා කියනවා විදර්ශනා විතරක් කරන්න කියනවා කියන කෙනෙකුට ප්‍රශ්නයක් එන්න. එහෙම නෙමෙයි. එහෙම. ඒක ඇත්තටම කියන එක හොඳයි. ඔව් මම ඒකත් එක මේ කියන්න හැදුවේ මේ දැන් කෙනෙක් සමතය කියන කාරණාව ලෝකයේදී කාමයන් දුරු කරගන්න කරන්නේ. මේ විදර්ශනා කරන තැනදී සමතයක් ගොඩනගෙනවා. එහෙම. මොකද විදර්ශනා මේ සත්‍ය හොයාගෙන යනකොට අපි විවිධාකාරයෙන් මානසිකාර කර හිත විසිරුවෙමින් කාමයන් ගැන හිතා තරහ හිතින් නිවෙන්නේ කරන්නේ. එතකොට මේ අපි මේ ලැබින්නේ මොකද්ද කියලා හේතුඵල වශයෙන් හොයන්නනේ මේක කරන්නේ. එතකොට සිත එකඟ වෙනවා. එතකොට සමත විපස්සනා කියන මේ දෙක යුගනන්දව මේ දෙක එකට බුදුරණවහන්සේ මොකද්ද සලායතන මහා සලායතන සූත්‍රය පැහැදිලි කරනවා වැඩි යුත්තේ මොකද්ද මාර්ගය මොකද්ද සමත විපස්සනා. ඒතර මේ සමත විපස්සනා කියන්නේ මාර්ගයට අදාළව කතා කරනකොට විපස්සනාවත් එක්ක ගොඩනගෙන සමතය. මොකද ඒකට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. එහෙමයි. එතකොට දැන් මූලිකව අපිට සමතයක පිළිහිట్లా දර්ශනාවකටත් යන්න පුළුවන් කෙනෙකුට. නමුත් දැන් සමත විදර්ශනාව කියන කාරණාවේ සමතය ගොඩනගෙනවා.
මෙන්න මේ කාරණාව අද ගොඩක් වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් ඇත්තටම මේ අපිට සමතයක් ඕනේ නැහැ කියන විපස්සනා විතරයි ඕනේ නැති කියනවා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් මේක නෙමෙයි බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ. බුදුරණවහන්සේ සම්පූර්ණ මේ දෙකම යන හැටි විග්‍රහ කරලා පෙන්නනවා. මේකට යන්න හේතුවම අද ಭಾರತೀಯ සමාජය තුළ මොකද ඉන්දියාවේ ಭಾರತೀಯ සමාජය අද විමුක්තිකාමින් ඉන්නවා. එතකොට එහෙත් ඇත්තටම විමුක්තියක් හොයන ප්‍රතිපදාව තියෙන්නේ මේ සමතය විතරයි. එහෙමයි. මේකෙන් උපරිම විමුක්තියක් කියලා ලැබලා රැවටෙන නිවසඤ්ඤා නාසඤ්ඤායතන. ඉතින් ඕක තමයි අද අපිත් හිතන්නේ විමුක්තියක් කියලා. අපි බුදුරන් වහන්සේ හොයාගත්ත මාර්ගය හිතාගන්නේ නැහැ. බුදුරන් වහන්සේ හොයාගත්ත හැම වෙලෙම මේ හේතුප්‍රත්‍ය හොයන න්‍යායයි. ඒතර මේ හේතුප්‍රත්‍ය හොයන්නට අපට තියෙන්නට ඕනේ බාහිර ලෝකයක් එක්ක එකතු වෙලා යන ගතිය නැතුව මේ සත්‍ය හොයන්න ඕනේ කියන හැඟීමත් එක්ක බුදුරන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ඕන බව. ඒතකොට බුදුරන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා බුදුරන් වහන්සේ කියපු කාරණාව මොකක්ද කියලා අපි විමසන්නට යන්නට ඕනේ. එතකොට අන්න අපිට ඒත් එක්ක සද්ධර්ම ශ්‍රවණයෙන් අපිට අර බාහිරව කියපු බාහිර යන ලෝකයේ ගතිය දුරු වෙලා මේ සිත අර විවිධාකාර අරමුණු ඔස්සේ යන ගතිය දුරු වෙලා අපි මේ එක පැත්තකට යමු වෙලා මේ ධර්මයේ මොකද්ද කියලා විමසන්න කියලා වෙනවා. එතකොට අපි මේ බාහිර සමතයක් නැති වෙනව නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මේ සත්‍ය දකින්න තැනදී සමතයක් ගොඩ නැගෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මාර්ගය තුළදී කවදාවත් විපස්සනාව කියන කාරණාවේදී කෙනෙක් විතරක් විතරක් ඉන්නවා නම් ඔන්න ඊට විසිරුවීමෙන් විතරක් ඉන්නවා නම් එතන ඔන්න මොකක් හරි කියනවා. නමුත් මේ සැබෑ විපස්සනාවකදී හිත එකඟ වෙන්නට ඕන. එකඟ වෙන්නට ඕන. එහෙමයි. දැන් අර මේක තියෙනවා මේ කුබ්බලගේ මහත්තයා දැකලා තියෙනවද දන්නේ අංගුත්තර නිකාය 2 චතුක්ක නිපාතේ අරහත්ත්වපත්ව කියලා සූත්‍රය. මේකේ 4 වෙනි ක්‍රමේ විග්‍රහ කරනවා ධම්මෝද්දච්ච කියලා. ක්‍රම 4ක් විග්‍රහ කරනවා සමත පුබ්බංග විදර්ශනා විදර්ශනා පුබ්බංග සමත යුගනද්ද සහ ධම්මෝද්දච්ච. ධම්මෝද්දච්ච කියන එකේදී විග්‍රහ කරනවා මේ ධර්මයන් එක්ක විතර කරන ගතිය. මේකෙදි ධර්මයන් එක්ක විතර කරනකොටත් මේ සිත සමබර වෙලා සමත විපස්සනා කියන මේ දෙක එකට සම්බන්ධ වෙනවා. අන්න එතනදී සම්පූර්ණයෙන් මේ නිවීම දක්වා මාර්ගය උපදිනවා. එතකොට මෙන්න මේක අද ගොඩක් අය බුද්ධ වචනය කෙරෙහි ශ්‍රද්ධාව නැති නිසා මේක දන්නේ නැහැ. අපි හැමෝම මේ විමුක්තියක් හොයනවා කියන කාරණාවේ දන්නේ මේ ಭಾರತೀಯ සමාජය තුළ තියෙන ක්‍රමී විතරයි. එහෙමයි. එතකොට දැන් කොටසක් හිතනවා මේ සමතය ඒගොල්ලෝ සමතය කියන වචනේ නෙමෙයි සමහර විට විදර්ශනාව කියන වචනේ යොදාගෙන වඩන්නේ සමතය. ඔව් ඒකද ලෝකෙට අයිති අරමුණක් අල්ලගෙන හිත එකඟ කිරීම තුලින් එහෙම නැත්නම් අර තියෙන දේ යම් කිසි ලක්ෂණ බැලීම තුලින් චිත්ත සමාධියක් ඇති කරගන්නවා. දැන් මං හිතන්නේ අපි මේ මතු කරන්න හදන්නේ ඒව නොකර මේකම කරන්න කියන එකට වඩා ඒ දෙයක් කළා නම් ඒක කෙලවර කියලා හිතන්න එපා. ඔව්. එනේ ආර්ය මාර්ගය කියලා හිතන්නත් එපා. ඒක සමහර විට පූර්ව ප්‍රතිපදාවක් වෙන්න පුළුවන් නේ. එහෙම නේද? සමාජගත වෙලා තියෙනවා මෙන්න මේ කියන මේ සමතය වැඩින්න වඩන්නා කෙනෙකුට මේ කියන ගැඹුරු දහම මේ අනිත්‍ය මේ කියනා වූ මේ ගැඹුරු අනිත්‍ය දුක්ඛ අනාත්මය නිකන් ඔහුට මේ ස්වයංක්‍රීයව අවබෝධයට එනවා. ඒක නිසා ඔබ වහන්සේ දැන් මෙතනදී පහදාලා දෙන්න උත්සාහ කරේ යමෙකු සමතේ වඩනවා නම් මේ කියනා වූ අනිත්‍ය මේ පංචස්කන්ධ ලෝකේ අනිත්‍ය ස්වභාවය අවබෝධයෙන් සමතේ වඩන්නේ විය යුතුයි නේද? එසේ නැත්නම් ඔබ වහන්සේ කියන විදිහට අතරමං වීමක් සිදු වෙනවා නේද? මේ අවබෝධයෙන් තොරව සමතේ මේ ඔය කියන විදිහට මේ මහාචාර්යතුමා කිව්වා වගේ ඔවුන් විශ්වාස කරන ඔවුන් වඩන්නේ විදර්ශනාව කියලා. නමුත් ඔවුන් වඩන විදර්ශනාව තුළ මේ අපි කතා කරපු ගැඹුරු අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඔවුන්ගෙන් අපි ප්‍රකාශ කරත් අපිට සමාජයේ හම්බ වෙනවා ඇත්තෝ. ඒවත් ඒක පිළිබඳ කිසිදු අවබෝධයක් නැහැ. නමුත් ඒවත් යම් කිසි තදංග විස්කම්බන හැටියට මේ කියන මේ කාමයන් යටපත් කිරීමට අති දක්ෂ තත්ත්වයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේක ඇත්තටම ගොඩක් කර්ම විග්‍රහ කරන්න ඕනේ. මේකේ කරුණු ටිකක් පැහැදිලි කරන්නම්. දැන් ඒ කියපු ක්‍රමයට අවදිනවා නම් ඉස්සල්ලාම ආලාරකාරා මුද්දකරාම් පුත්තු වගේ අය අවබෝධ කරගන්න. මොකද එයාලා පරිමේට ගියානේ. එහෙමයි. හැබැයි සෝවන් වෙන්නවත් බැරි වුණා. සෝවන් තියා සෝවන් මාර්ගෙට බැරි වුණා. එහෙමයි. ඉතින් මේකට මම සූත්‍රයක් පාදක කරගන්නවා. මොකද මම හැම වෙලෙම කැමතියි මේ මගේ අදහසක් නැතුව බුද්ධ වචනේ කියන්නේ. මේ සමාධි භාවනා සූත්‍රය අංගුත්තර නිකායේ 2 තියෙන්නේ. සමාධි භාවනා 4ක් විග්‍රහ කරනවා. පළවෙනි සමාධි භාවනා ධිට ධම්ම සුඛ විහාරය සංවර්ධන. ඒ වගේ මේ ජීවිතේ සැපසේ වාසය කරනවා. දෙවෙනි සමාධිය
දිබ්බ චක්කු. ඒ කියන්නේ ආලෝක සංඥා මෙනෙහි කිරීම දිවස ආදී ඇති කර ගන්න. තුන්වෙනි සමාධිය සති සම්පජන්ණය පිණිස. හතරවෙනි සමාධිය ආසවක්ඛය පිණිස. සමාධි හතරක් විග්‍රහ කරනවා. ඒ තමයි ditta ධම්ම සුඛ විහරණයේ තියෙන සමාධි ධ්‍යාන හතර. ධ්‍යාන හතර විග්‍රහ කරන්නේ සැපසේ වාසය කරන්න. මේක විග්‍රහ කරනවා සල්ලේක සූත්‍රයේ කෙලස් දුරු කිරීමක් නෙමෙයි මේ ධ්‍යාන වාසය කිරීම සැපසේ වාසය කිරීම. ආලෝක සංඥා මෙනෙහි කිරීමත් එක්ක හිත ප්‍රභාස්වර වීමේදී දර්ශනයක් හට ගන්නවා. බාහිර දේවල් පේන්න පුළුවන්. දිබ්බ චක්ක දිබ්බ සෝත ආදී අන්න ඒක ඥාන දර්ශනය. ඊළඟට සති සම්පජන්ණි පුජ්‍යලේක් සිහියෙන් ක්‍රියා කරනකොට මේ හැමදේම සිහියෙන් මට දැනගන්න මට පවත්වන්න පුළුවන්. ඒක ඒ සති සම්පජන්ණි ඒකට විග්‍රහ කරනවා. මේ මමත්වය මුල් කරගෙන මට තේරෙන කාරණා. ආසවක්ඛය පිණිස පැහැදිලි කරනවා පංච උපාදානස්කන්ධයේ උදේවයි දැකීම. පංච උපාදානස්කන්ධයේ ඉති රූපස් සම්මුති රූප සත්ංගම වශයෙන් පංච උපාදානස්කන්ධයම මෙන්න මේ දැකීම තුලින් හට ගන්න චිත්ත ඒකාග්‍රතාවය කියනවා ආසවක්ඛය පිණිස පවතින. එතකොට ඒක තමයි ආශ්‍රව ඡේවීමට හේතු වන්නේ. මේ චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කිරීමත් එක්ක. දැන් මේ චිත්ත ඒකාග්‍රතාවය ඇත්තටම දැන් අපි දැන් අර කොග්ගලගේ මහත්තයා කිව්වා වගේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම. දැන් අපි විදර්ශනා තමයි කරන්නේ කියලා සමතයක් අල්ල ගන්නවා. දැන් කොග්ගල මහත්තයා මෙන්න මේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො දැන්. ලෝකේ අපි සත්‍ය දකින්න වැඩ පිළිවෙලක් කරන්නේ. එතකොට අපි සත්‍ය දකින්නවා කියන්නේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට ලැබෙන දේවල් මේක ඇති වුණේ කොහොමද කියලා හේතුප්‍රත්‍ය වශයෙන් හොයනකොට ලැබිච්ච දෙයට ස්ථිරත්වයක් හම්බෙන්නේ නැහැ. ලැබිච්ච දෙයට පැනවීමක් එදෙන්නේ නැහැ. මේක මේ හේතුප්‍රත්‍යයෙන් කියලා හම්බ වෙනවා. එතකොට මේක හේතුප්‍රත්‍යයෙන් කියලා හම්බ වෙනකොට එතනදී මේ ලැබිච්ච දේ එක්ක ජීවත් වීමක් නෙමෙයි තියෙන්නේ. අන්න එතකොට ඒකත් එක්ක එයාට මට සමතයක් ලැබිච්ච බව හම්බෙන්න විදියක් නෙමෙයි. දැන් මට සමතයක් ලැබිච්ච අපි නෝ කෙනෙක් විදර්ශනා කරනවා කියලා මොනවාරි දෙයක් කර කර ඉද්දි ඔන්න දැන් මගේ සිත එක කරනවා ඔන්න දැන් මම සමාධියට කරනවා ඔන්න දැන් මම පළවෙනි ධ්‍යානෙ කියලා මෙහෙම ඉන්නවනම් ඒක ලැබුණේ මට. එහෙමයි. ඒක ලැබුණේ මගේ අරමුණට මගේ මනසට යම් අරමුණක් අරගෙන ඒ අරමුණ එක විදිහකට පැවැත්වීම නිසා මට සිත එකඟ වුණා. ඒක ලැබුණේ මට. එතන ලැබුණේ මොකද්ද? නිට්ටයයි සෙපයි ආත්මයි කියලා පදනමක් යාට හම්බුනේ මටයි මේ සමාධිය ලැබුණේ. හැබැයි යා මම මානසිකාරයක් කරා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හරි මොනෝ ක්‍රමයකට මම හිතවිල්ලක් කරේ. දර්ශනයකට ගියේ නෑ. දර්ශනයකට ප්‍රඥාව ඕනේ. මනසින් දර්ශනයකට යන්න බෑ. මනසින් කරන්න පුළුවන් විචක්ෂණයක්. එතකොට මේ විචක්ෂණයේ හරියට කරන්නේ නැතුව විතරකයක් විතරක් කරමින් එයාට ලැබෙනවා සිත එකඟ භාවයක් අර එක දෙයක් කිරීමෙන්. එතකොට මේ සිත එකඟ භාවය ලැබුණේ කාටද? මට. දැන් හිතනවා අන්න දැන් මම විදර්ශනා කරනවා කියලා. එතන ස්වාමීන් වහන්සේ මේ තව ටිකක් ඒක විස්තර කළොත් සමහරවිට මම අත්දකින එක දේවල් තියෙන්න පුළුවන්. දැන් අපි හිතමු ආලෝක සංඥාවක් එනවා වෙන්න පුළුවන්. හුස්ම නැති වෙලා යනවා වෙන්න පුළුවන්. ශරීරේ නැති වෙලා යන්න පුළුවන්. නැත්නම් ශරීරේ කැඩි කැඩි බිඳි බිඳි යනවා දකින්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට බුදුරජාණන් වහන්සේ දකින්නවා වෙන්න පුළුවන්. ඔය වගේ එක ඒවා මේ මම අත්දකින දේවල් අපට අහන්න ලැබෙනවා. මම ඒකට කොග්ගලගේ මහත්තයා තව ටිකක් එකතු කරොත් ස්වාමීන් වහන්සේ මෑත කාලීනව අපි කිසි හංගන්න දෙයක් නැහැ සමාජගත වෙලා තිනවා යම් යම් ඇත්තෝ ඒගොල්ලන්ගේ ධාන්‍යයන් පිළිබඳ මේ ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා. ඒතර මේ ඔබ වහන්සේ ගිය සතියේ මේ සතියේ මේ විග්‍රහ කරන්න දකින මේ පටිච්චසමුප්පාදව දකිය යුතු අනිත්‍ය නොදක යම් අයෙකුට ආර්ය ධානයක් වැඩෙන්න පුළුවන්. එහෙනම් මේ ත්‍රිලක්ෂණයේ මූලික මංග ටිකවත් අවබෝධයෙන් තොරව යම් කෙනෙක් සෝතාපන්න වෙන්න පුළුවන්. එහෙනම් මේ කියන විදිහට ඒක මේ දුෂ්මක් දෙකක් එහෙම නැත්නම් 12 දෙනෙක් 15 දෙනෙක් විතර එකවර සෝතාපන්න භාවයකටපත් වෙන්නේ හැකිද? මේක හරියම ගැටලුවක් නේ ස්වාමීන් වහන්සේ. බුදුරයන් වහන්සේගේ ධර්මයේ තුල විග්‍රහ කරලා තියෙන විදිහට මේ නියපොත්තර පස් ටිකක් කරන් තමයි පෙන්වන්නේ මේ අවබෝධ කරගන්න පුළුවන්. බුදුරයන් වහන්සේ දැන් අර කවුද සුපබුද්ධ කුෂ්ඨ රෝගියාට බණ කියන්න යන අවස්ථාවේ භික්ෂූන් කීයක් ඉන්නේ නැද්ද? ගෘහපතිවරු රජවරු ඉන්නේ නැද්ද? සුපබුද්ධ කුෂ්ඨ රෝගියා ධර්මයේ දැක්කා. මේක බුදුරන් වහන්සේ රොතු පිටකට මේ විශාල පිරිසකට මේ හරි මෙහිමයි දැන් වුණාම මෙහිම වෙනවා කියලා කිව්වා නෙමෙයි මේ එක එක්කෙනා නිදි ධර්මයට අදාළ විදිහටයි බුදුරන් වහන්සේ බණ කිව්වේ. ඉතින් මේකත් එක්ක බලනකොට මේ බුදුරන් වහන්සේ කාලෙවත් නොවිච්ච විදිහට මේක වෙනවා නම් ඒක බුදුරන් වහන්සේට දෙහා ඊ උදයක් වෙන්නට ඕනේ. එහෙනම් බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයක් නෙමෙයි මේ. ඉතින් මේ ඇත්තටම මේ මනස්ගාත කියලා කියන්නේ මේ අපිට අපේ හිතට ආපු සංකල්ප ටික. අපි මේ අවබෝධ කරගත්ත කෙනාගේ ස්වභාවය ඉස්මතු වෙනවා. ඔන්න චබ්බිසෝදන සූත්‍රයෙන් පැහැදිලි කරනවා.
අවබෝධ කරගත්ත කෙනා ඉස්මතු කරන්නේ මොකද්ද? රූපය අනිත්‍යයි, වේදනාව, සංඥාව, සංකාර විඤ්ඤාණ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඊළඟට ආයතන හයේ ක්‍රියාකාරීත්වය. එයා කියන්නේ නෑ මම රහත් වුණා, මම සෝතපන්න වුණා, මම රහත් වුණාට පස්සේ මෙන්න මේ වගේ දෙයක් මට ලැබුණා, මේ අමුතු දෙයක් මට ලැබුණා, මට මෙහිම දෙයක්. එහෙම විග්‍රහයක් එන්නේ නෑ. එහෙම විග්‍රහයක් එන තැනදීම තියෙන්නේ මේ තමන්ට හම්බෙච්ච මනස්ගාතිය. තමන් හිතාගත්ත හිතවිල්ලක් විතරයි. ධර්මයේ අවබෝධ වුණා නම් කෙනෙකුට සත්‍ය අවබෝධ වුණා නම් එයාට අනේ දැන් මම මගේ මේ හුස්ම කැඩි කැඩි යනවා දැක්කා. අනේ මගේ මේ කය කුඩු වෙවි යනවා දැක්කා. අනේ මම බුදුරණවහන්සේගේ පිළිමයක් දැක්කා. අනේ මගේ මේ නැත්තම් මගේ මේ කය මොනවා හරි විරේක වෙලා ගියා. නැත්තම් මට මොනවා ඒක සම්පූර්ණයෙන් මොකද්ද? ඒක සම්පූර්ණයෙන් බුදුරණවහන්සේ කියපු ධර්මයේ නෙමෙයි කියන්නේ. පුජ්‍යලියක් ලැබපු මොනවාම මනසකින්. ඔව් ඒක පුජ්‍යලියක් මමත්ව තුළ ඉඳලා පුජ්‍යලියක් ලැබපු කල්පනාව. හිතපු දෙයක් හිතලුවා. බුදුරණවහන්සේගේ ධර්මයේ එක්ක අවබෝධ කරා නම් එයාට කියන්න තියෙන්නේ මේ රූපය අනිත්‍යයි. අනිත්‍ය රූපේ දුකයි. දුක්ඛ රූපේ අනාත්මයි. වේදනාව සංඥා සංකාර විඤ්ඤාණ අනිත්‍යයි. අනිත්‍ය කොහොමද කියලා හෙව්වොත් මේක අනිත්‍යනේ මෙන්න මේ හේතුවෙන් හටගත්තේ. මේ හේතු නැතිනම් නැතිලා යනවා. අන්න ඒකයි අනිත්‍ය. ඔය බුද්ධෝචනට ඉහා කියයක් කියන්නේ අපි එතන හරි වැදගත් මං හිතන්නේ දැන්. මේක අනිත්‍යයි කියනකොට ඇයි අනිත්‍යයි කියන්නේ? ඒක මං හිතන්නේ අපේ හැමදෙරුනේ මේක විස්තර කළොත් හොඳයි. දැන් මං හිතන්නේ අර නන්දකෝවාද සූත්‍රයේදී එහෙම අර මෙහෙණින් වහන්සේලාගෙන් අහනවනේ නන්දක ස්වාමීන් වහන්සේ මේක අනිත්‍යද නැද්ද? අනිත්‍යයි කිව්වහම ඇයි අනිත්‍යයි කියන්නේ? අන්න ඒ ප්‍රශ්නේ හරි වැදගත් දැන්. මොකද හැමෝම කියන අපි අනිත්‍ය දැක්කා. මම අනිත්‍ය දැක්කා. ඒකට මේ අනිත්‍ය දැකපු මම ඉතුරු වෙනවද නැත්නම් මොකද්ද මේ ධහම දැක්කද කියන සිද්ධිය. ඒකට ඒ යම්කිසි අත්දැකීමක් ලැබුවා නම් එතන අනිත්‍ය හරි අවබෝධ කළා නම් ඒක තව විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්ංගම. මේ ටික දැක්කද? නැත්නම් පටිච්ච සමුප්පන්න බව දැක්කද? චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාද? මේ ධහමට ගැලපෙන්න අවශ්‍යයි නේද අපේ හඳුරන්නේ? ධම්මට්ඨ මුලින්ම ධම්මට්ඨ ඥාන ඊළඟට පච්චේ නිබ්බාන යන විග්‍රහ කරනවා. එතකොට ඇත්තටම ගොග්ගලගේ මහත්තයා සම්පූර්ණයෙන්ම එයාට පුළුවන්කම ලැබෙන්නට ඕනේ බුදුරණවහන්සේ දැන් ඒක දැන් නන්දගෝවා සූත්‍රය කියන්නේ මේක කවුරුත් කිව්ව නිසා නෙමෙයි අත්දැකීම. මේක තියෙනවා මහා තණ්හා සංඛ්‍ය සූත්‍රයේ. බුදුරණවහන්සේ අහනවා භික්ෂුන්ගෙන් ඔබ ඔය මේ විදිහට විග්‍රහ කරලා පෙන්වන්නේ බුදුරණවහන්සේට ගරු කිරීම නිසාද නැත්නම් ගුරුවරට ගරු කිරීම නිසාද? නෑ මම මේක දැක්කා කියනවා. මොකද දැක්කේ? හැබැයි දැක්ක කාරණාව ඔන්න මට මෙහිම රූපයක් ආවා මේක කුඩු වෙවි ගියා මේක මේ විදිහට එහෙම නෙමෙයි දැක්ක කාරණා විග්‍රහ කරන්නේ. මොකද දැක්කේ? අන්න දැකක විග්‍රහ කරනවා හටගත්ත දේ හටගත් ආකාරයෙන් දැක්කා. මෙන්න මේ රූපය මෙන්න මේ හේතුවෙන් හටගත්තා. මෙන්න අවිද්‍යාව නිසා මේ සංඛාර මේ විඥාන මේ නාම රූප නැත්නම් චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති යොන්න ඇස රූප විඥාන එකතු වීම අවිද්‍යාවපත්‍ය කරගෙන මේක එකතු වීම මෙන්න වේදනා සංඥා මෙන්න මේ විදිහට අන්න එයා විග්‍රහ කරලා පෙන්නන්නේ තමන්ගේ අර මනස්ගත සංකල්පේ නෙමෙයි. එහෙම. මොකද අර ඒ අවබෝධයට කොග්ගලගේ මහත්තයා සත්‍ය වශයෙන් අවබෝධ කරගත්ත දෙයට වෙන වචන දෙන්න බෑ. වෙන වචනයක් දෙන්න පුළුවන් නම් ගොග්ගලගේ මහත්තයා බුදුරණවහන්සේගේ තියෙන මහා කරුණාවට ඔය ටික විතර දීලා ඔයිට වඩා සරල කරලා දේශනා කරනවා. එහෙමයි. මොකද අපට තියෙන කරුණාව නෙවෙයි බුදුරණවහන්සේට තියෙන මහා කරුණාව. එහෙනම් බුදුරණවහන්සේ මීට වඩා දෙයක් කියනවා. බුදුරණවහන්සේ කෙනෙක් දෘෂ්ටියකට යන්නේ නැති වෙන විදිහට මේ සත්‍යයට යොමු කරන්න කියපු මේ උපරිම ටික. ඒක හොඳ උදාහරණයක් තියෙනවා මේ කාරණාව කියලා මට මතක් වුණේ සංයුත්නිකයේ හතරේ අත්තත කියන සූත්‍රය. අත්තත් කියන සූත්‍රය සංයුත්නිකයේ හතරේ අත්තත් බ්‍රාහ්මණයෙක් ඇවිදලා බුදුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ආත්මයක් තියෙද කියලා. බුදුන් වහන්සේ නිස්සද්ද. ස්වාමීනි ආත්මයක් නැද්ද අහනවා. ඒ නිස්සද්ද. දැන් එතකොට පුදුම වැඩක් බුදුන් වහන්සේ කරේ. බුදුන් වහන්සේ උත්තරය දෙන්න තිබ්බනේ. එකක්වත් උත්තරය දෙන්න නිස්සද්ද. ආනන්ද ස්වාමීන් වහන්සේ අර බ්‍රාහ්මණය ගියාට පස්සේ අහනවා ඇයි ස්වාමීනි උත්තරය දුන්නේ නැත්තේ? දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් වෙච්ච නිසානේ මේ අහන්නේ. ධම්මැස්ස පහල කරගත්ත මේ ආනන්ද ස්වාමීන් වහන්සේටත් මේක ප්‍රශ්නයක් වුණා. ඇයි මේකට උත්තර දෙන්න පුළුවන්? එහෙමයි. ඉතින් ඒ උත්තරයක් දුන්නේ නැත්තේ. ඉතින් බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ආනන්ද ආත්මයක් තියෙනවා කිව්වොත් මගේ ධර්මයට ගැලපෙනවද? මං කියන ධර්ම ගැලපෙන්නේ නැහැ. ආත්මයක් නැහැ කිව්වොත් මේ මිනිස්සයා ඉන්නා වූ කෙනෙක් නැති වෙනවා කියන දෘෂ්ටියට යනවා. එතකොට යහට දෙන උත්තරයක් නැහැ. බුදුරණවහන්සේ ඔක්කොටම මේ සම්පූර්ණ සියල්ලක්ම මේ කියන්න යන්නේ එයා බුදුරණවහන්සේ දකිනවා මේ කෙනාගේ ඉන්න දර මෝරපු ආකාර දෘෂ්ටිය. ඒ කොනේ දැකලා බුදුරණවහන්සේ යාට උත්තරයක් දෙනවා. මේකෙන් මොන උත්තරයක් දුන්නත් එයා අවු වෙනවා.
අන්න ඒ නිසා බුදුරණවහන්සේ උත්තර දුන්නේ නැහැ. එතකොට එහෙනම් ඒ බුදුරණවහන්සේගේ හැකියාවට, ඔච්චර කරුණාවට, ඒ අදාළ කෙනාට අදාළ විදිහට කීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් බුදුරණවහන්සේ අනාගතය දැකලා මෙන්න මේ විදිහේ අනාගතේ වෙනවා. අනාගතයේ අට්ටියන්ට රූපය අනිත්‍ය දකින්න වෙන්නේ කැඩි කැඩි කුඩු වියන ආකාරයට. අනාගතයේ ආයත ඊළඟට ආර්ය ධානයනකොට මෙන්න මේ ලක්ෂණ එනවා. බුදුරණවහන්සේට හැරෙන්න වෙන කාටද ඔක් කියන්න පුළුවන්. එහෙනම් බුදුරණවහන්සේ ওই ටික කියනවා. එහෙමයි. එච්චර කරුණාවක් තියෙනවා බුදුරණවහන්සේ. මෙච්චර දෙයක් හංගලා තියන්න හේතුවක් නැහැ මේ ගොඩාක් අත්දකින්න දෙයක් නා. මේක මගපල නා. මේක ඇයි බුදුරජාණන් වහන්සේ මේ හංගලා තියන්නේ කියන්නේ නැතුව. එහෙමයි. අනිත් මනස එක දේශනාවක තියෙනවානේ ස්වාමින් වහන්සේලා පිරිසක් විශාල පිරිසක් මම හිතන ආදිත්‍ය පරිය සූත්‍රය. ඒක නෙගටිව් යන්නේ කිසිදු මට අවබෝධ වුණේ නැහැ කියලා මේ ජීවමාන බුදුන් වහන්සේ දේශනා කරලත් අවබෝධ වෙන්නේ නැත්තම්. එච්චර ගැඹුරු නම් මේ උතුම් ධහම ස්වාමින් වහන්සේලාට අවබෝධ වෙන්නේ එදා දවසේ. එහෙම තියෙනනේ ස්වාමින් වහන්සේ. මූලපරිය සූත්‍රයේ පිළිකෙව කොට බහැර නික්ම ගියේ කියලා අවසන් අනුමෝදන් වුණේ නැහැ කියලා. ඉතින් එච්චර සියුම් ගැඹුරු කරුණක් මේක විලෝකට ලක් කරන එක මහා අපරාධයක් නේද ස්වාමීනි? ඒක ඉතින් ඇත්තටම මේ යුගයේ ගොඩක් වෙලාවට මිනිසුන්ගේ මේ තාක්ෂණයයි විද්‍යාවයි එක්ක අපි හැමෝගෙම කෝණේ තියෙනවා කර මාළු වගේ කෝණි වගේ අපි හැමෝගෙම කෝණේ තියෙන්නේ මේ සමාජයේ දැන් තියෙන දියුණුවත් එක්ක. බුදුරණවහන්සේගේ ධර්මයේ මේ කෝණෙන් ඊතර වෙන දෙයක්. නමුත් මේකත් අද ගොඩක් වෙලාවට ඊතරවන්නේ නැතුව මේකම පළපදියන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේකම විග්‍රහ කරගන්න ආදරය. ඒක තමයි අද ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඇත්තටම අපිට යම් කිසි කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ නම් එයාට තිබිය යුතු මූලිකම කාරණාව Tamanට තේරෙන විදිහමක් කරන එක නෙමෙයි බුදුරන් වහන්සේ කියපු දේ ආකාරයෙන් ඉගෙන ගන්න එක. බුදුරන් වහන්සේ කියපු දේ ආකාරය ඉගෙන ගන්නකොට තව අපට ඇත්තටම ගොඩක් තියෙන කාරණා. මම ඒක මේ මතක් කරන්න හිතුවා කිසතියෙදි අනාත්මය ගැන විග්‍රහ කරනකොට මම අනාත්මය දකිනවා කියන කාරණාව යෙදෙන්නේ නැහැ නේ කොග්ගලගෙන. එහෙමයි. මම කොහොමද අනාත්මය දකින්නේ? ඔව්. ඉතින් අනාත්මය කියන්නේ මම නැහැ කියලා. ඉතින් මං කොහොමද අනාත්මය දකින්නේ? ඒක තව ටිකක් අපි උදාහරණයකට දැම්මම දැන් රූපය අනාත්මයි කියන්න. එතකොට දැන් රූපයක් තියෙනවා ඕක අනාත්මයි. නැත්තම් මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙවෙයි. දැන් ඒ වගේ දෙයක්ද ස්වාමීන් වහන්සේ මෙතන ඔව් දැන් අපි අනාත්ම අද අපි ගන්නෙ මේ රූපය මගේ නෙමෙයි. මගේ නෙමෙයි කියලා ගන්න. එහෙමයි. බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ මම නොලැබෙන කල්ලි මගේ නොවේ කියලා වෙන්නට ඕනේ. මම ලැබිලා මගේ නොවේ කිව්වාට ඉතින් කොහොමත් ඕක මගේ නෙමෙයි තමයි. මොකද ඕක විදලා යනවා, විනාශලා යනවා. ඒ කියන්නේ මම නොවුන මම කොහේ හරි ඉන්නවා. ඒ කියන්නේ දැන් ඒක තියෙනවා සබ්බාස සූත්‍රයේ. සබ්බාස සූත්‍රයේ තියෙනවා මේ ලෝකේ දෘෂ්ටි විග්‍රහ කරන්නේ. එක්කෙනෙක් දෘෂ්ටියක් තියෙනවා ආත්මයක් තියෙනවා කියලා. ඒක සත්‍ය වශයෙන්, මිස්ත්‍රි වශයෙන් යාගේ දෘෂ්ටියක් තියෙනවා ආත්මයක් තියෙනවා. තව කෙනෙක්ගේ දෘෂ්ටියක් තියෙනවා ආත්මයක් නැහැ කියලා. එතකොට ආත්මයක් නැහැ කියලා ගැනීමකුත් තියෙනවා ලෝකෙ. එහෙමයි. ආයේ තියෙනවා මේ ආත්මයක් ආත්මෝදයක් ආත්මික හඳුනා ගන්නවා. තව තියෙනවා අනාත්මය ආත්මයෙන් හඳුනා ගන්නවා. ආයේ ආත්මය අනාත්මයෙන් හඳුනා ගන්නවා. මෙන්න මේ විදිහට විවිධ දෘෂ්ටි. මොකද අපිට මේ බුදුරන් වහන්සේ පෙන්වුවේ හැම වෙලෙම අනාත්මය දකින්න නෙමෙයි ඉස්සල්ලා. දැන් අනත්ත ලක්ෂණ සූත්‍රය අපි පටලවා ගන්න ගියොත් එහෙම ඔය දැන් අපි මේ දේශනාව අධ්‍යයනය කරනකොට ඔක්කොලින් මහත්තයා අපිට වැදගත් පසුබිම. එහෙමයි. අපට නෙමෙයි කිව්වේ. පස්වග. අන්න පස්වග මහණුන් කියන්නේ අනාත්ම ලක්ෂණය කියනකොට කවුද ඒ කට්ටිය? සෝතාපන්න වෙච්ච. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයන්ට අනාත්ම ලක්ෂණය කියන්නේ. එතකොට සෝතාපන්න වෙන්න මේ ධම්මචක්කේ කිව්වා. එහෙමයි. ධම්ම සති වීම. ඒක දේශනා කරාට පස්සේ තමයි අනාත්ම ලක්ෂණය. එහෙමයි. ඒකවල අනාත්මයෙන් පටන් ගත්තේ. හැබැයි අනාත්මයෙන් පටන් ගත්තේ කාටද? මේ සෝතාපන්න වෙච්ච කට්ටිය. එහෙමයි. වෙන කාටවත් නෙමෙයි. ඒකට සම්මාදිට්ඨිය තියෙනවා. සම්මාදිට්ඨිය තියෙනවා. යා මොකද යා අනාත්ම ගැන දැන් එයාට තව විග්‍රහ කරලා පෙන්නන්න. සෝතාපන්න වෙච්ච කෙනාට මේ අනාත්ම ගැන තව විග්‍රහ කරලා පෙන්නන්න තමයි අනාත්ම ලක්ෂණය පටන් ගත්තේ. එතකොට දැන් අපි ඕක මුලින් ඉඳලා කරගෙන යන්න ගියොත් එහෙම ඔන්න අපට වරදිනවා. ඒ නිසා අපි හැම වෙලෙම දේශනාව බලන්නට ඕනේ මේ පසුබිම් මොකද්ද? අපට කියප එක නෙමෙයි මේක. ඒ අදාළ කෙනාට ඒ අදාළ පසුබිමින් කිව්වේ. එයාට දෙන්න උපරිමයෙන් දෙන්න පුළුවන් උපරිමයෙන් දුන්න. මෙන්න මේ විදිහට අපි ධර්මයේ ඉගෙන ගන්න ගියොත් අන්න අපට ඇත්තටම කවදා හරි මේක යන්න පුළුවන්. අපි ඉක්මනට අපි හිතමු යම් කිසි කෙනෙක් මට ඉක්මනට යන්නට ඕන කියලා යනවා මොනවා හෝ ප්‍රතිපදාවකට. ඒක අපි රිවර්ස් ගියර් එක දාගෙන වේගෙන් යනවා වෙන්න පුළුවන්. හැබැයි යන්නේ ආපස්සට. අපි හිමියෙන් හරි ඉස්සරහට යන්න පුළුවන්. ඒ ඉස්සරහට යන්න තියෙන මූලිකම සහ එකම මාර්ගය තමයි
මේ බුදුරජාණන් වහන්සේ කිව්ව කාරණාව කෙරෙහි තියෙන ශ්‍රද්ධාව. මෙන්න මේක පාදක කරගෙන අපි ක්‍රමානුකූලව ඉගෙන ගත්තොත් ඊළඟට දැන් තියෙන උදායි සූත්‍රය ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ එතන මම ඊළඟ එකට යන්න කලින් එතනම දැන් මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේදී අහන ප්‍රශ්න ටික ගත්තොත් ඉස්සෙල්ලා අහන්නේ ඇස නිට්ටයද අනිත්‍යද කියලා. ඉස්සෙල්ලා අහන්නේ ඇස අනාත්මද කියලා. එතන මුලින් අර අනත්තා කියලා විග්‍රහ කරන යාගෙන කොහොනේ තියෙන්නේ රූපම් වික්ක අනත්තා කියලා. නමුත් න්‍යාය දෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එහෙමයි. කියන්නේ අනිත්‍ය මොකද අනිත්‍ය කියන කාරණාව දැන් එතන තියෙන්නේ ඇත්තටම සෝතපන්න වෙච්ච කෙනානේ. නමුත් මේ අනිත්‍ය කියන කාරණාව තේරුම් ගත්තේ නැති කිසි කෙනෙකුට අනාත්ම ත්‍රිලක්ෂණේ කතා කරන දැනක ඔයගොල්ලෝ මහත්තයා කොතනකවත් නැහැනේ. අනත්ත දුක්ඛ අනිත්‍ය කියලා. එහෙමයි. අනත්ත අනිත්‍ය දුක්ඛ කියලා නෑනේ. ත්‍රිලක්ෂණේ කතා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඔව් මේකේ පිළිවෙලක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙලටමයි අවබෝධ වෙන්නේ. මොකද ඒ දැන් උදායි සූත්‍රය මට මතක උදාන සූත්‍ර සංයුතනිකායේ 3 ඒකේ පැහැදිලි කරනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිවෙලට ගිහිල්ලා මේ Nirodhe පිළිබඳව ප්‍රායෝගිකව හුරු කරන ආර්ය ශ්‍රාවකයා පිළිබඳව. ඊළඟට පුරුෂගති සූත්‍රයේ පැහැදිලි කරනවා පඨමකෝසල සූත්‍රයේ මේ දේශනා කිහිපෙන් පැහැදිලි කරනවා දෘෂ්ටි වලට යන හැටි අනාත්මය වඩන්න ගිහිල්ලා. එයා වඩන්න යන්නේ අනාත්මයක්. අනාත්මය වඩන්න යන්නේ කවුද? මම. අනාත්මය වඩන්නේ මම. එතකොට මම වඩන අනාත්මය තුළ තියෙන්නේ මට අයිති නෑ කියන දෙයක් නේ කරන්න තියෙන්නේ. එහෙමයි. දැන් මම නැති බව මට හම්බෙන්න බෑ කවදාවත්. මොකද මම නැති බව මට හම්බෙන්නේ කොහොමද? මම ඉඳලානේ. මට නම් හම්බෙන්නේ මේ ශරීරයේ මම නෙවෙයි. ඔව්. මේ ශරීරය මම නෙමෙයි කියන ආයේ මේ ඇහැට පේන දේ මම නෙමෙයි. ඇහැට පේන දේ මම නෙවෙයි. එතකොට දැන් මම දැන් කාටද ඒක හම්බුනේ? ඒක හම්බුනේ මටනේ. එතකොට එහෙනම් හම්බෙන්නට ඕන නැත්තේ මුලින්ම අනිත්‍ය බව. අනිත්‍ය බව හම්බුනහම කියන්නේ මේ හේතුවෙන් හටගන්න ඵලය. දැන් මම උදාහරණයක් කිව්වොත් එහෙම වීණාවේ සද්දේ මම විනෝපම සූත්‍ර කිසරේ කතා කරා. එහෙමයි. වීණාවයි දණ්ඩයි වාදනය කිරීමයි නම් වූ හේතුව නිසයි ශබ්දේ. ශබ්දේ කියන්නේ කොග්ගලගේ මහත්තයා වීණාවේ තිබ්බ එකක් නෙමෙයි. ශබ්දේ කියන්නේ දණ්ඩේ තිබිච්ච හේකුත් නෙමෙයි. එහෙමයි. ශබ්දේ පුජ්‍යලගේ හේකුත් නෙමෙයි. මේ තුනේම සද්ද නැහැ. හැබැයි ශබ්දේ මේ තුනම නැතුවත් නැහැ. එහෙමයි. ශබ්දය කියන්නේ මේ තුනෙන් බාහිර දෙයක්වත් නෙමෙයි. හැබැයි මේ තුනෙත් නෙමෙයි. ශබ්දය කියන්නේ මේ තුන නම් වූ හේතුවෙන් හටගත්ත ඵලයක්. ඵලය හේතුවට ඇතුල් වෙලා නැහැ. එහෙමයි. හැබැයි හේතුව නැතුව ඵලයක් නැහැ. පච්චුප්පන්න. අන්න ප්‍රත්‍යයෙන් උපම් බව. එතකොට අපි හැම වෙලෙම ලැබිච්ච ඵලය අපි හේතුවට ලං කරලා අපි හිතනවා දැක්කේ මම කියලා හිතනවා. නැත්නම් අපිට හැම වෙලෙම අර මමත්වයේ ඉස්සරහට එනවා. අපි අයිතිත්වයක් දෙනවා දිට්ඨියට, සුතයට, මුතයට, විඤ්ඤාතයට. ඒ කියන්නේ අපි අයිතිත්වයක් දෙනවා දැකපු දෙයක්. දැකපු කෙනෙක් ඉන්නවා. ඇසුණු දෙයක්. ඇසුණු කෙනෙක් ඉන්නවා. අපි හැම වෙලම අයිතිත්වයක් දෙනවා. නමුත් වීණාවේ අර ශබ්දයට දැන් අපි විහාරයේදී පවාකොග්ගලගේ මහත්තයා වීණාවේ ශබ්ද කියලා කියන්නේ. එහෙමයි. නමුත් වීණාවේ නෙමෙයි ශබ්දේ. වීණාව දණ්ඩෙන් වාදනය කිරීමෙන් හටගත දේ ශබ්ද. නමුත් අපි විවහාරයේත් කියනවා ශබ්ද වීණාවයි කියලා. එහෙමයි. මේක හොඳටම ගැලපෙනව නේද? දැන් ඔබ වහන්සේ මේ කරන විග්‍රහය අර අනුපිණ්ඩික සූත්‍රයේ ඇස නැතිකල්ලි ඇස ඇතිකල්ලි කියන එක නේද මේ ගැලපෙන්නේ? මේ කියන ප්‍රත්‍යයෙන් උපදින බව මේ ඇස පිහිටියොත් නේද හටගන්නේ? ඉමස්මින් සති ඉදං හෝති. ඔව් මේ ආයතනයත් එක්ක කතා කරාම ඉතින් ඉමස්මින් සති ඉදං හෝති කියන න්‍යායත් එක්ක මේ මදුපිණ්ඩික සූත්‍රයේ බුදුරණවහන්සේ මීපිඩක් වගේ කියලානේ කියන්නේ. එහෙමයි. ඒකට ඒ කියන්නේ එච්චර කොතනින් ගත්තත් මේ දහම දකින්න පුළුවන්. දහම දකින්න පුළුවන්. එච්චරටම සුන්දර සූත්‍රය. ඉමස්මින් සති කියන එක සහ අසති කියන එක. මේ දෙක හරි වැදගත්. මොකද සති අසති කියන අපි Nirodhe දකින්න අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ නැති බවට. නැති කිරීමට. නමුත් අසති වීමෙන් තමයි නැහොත් වෙන්නේ. එහෙමයි. දැන් අපේ කෝණික පුද්ගලගේ මහත්තයා Nirodhe කියනකොට නැති බව හම්බෙන්නේ අපි දන්න සද්ධාරුච අනුසෝ ආකාර පරිවිතක්ක දිටි නිඥානකන්තයත් එක්ක තිබෙන දෙයක් නෑ කියන එකටම. එච්චරටම අපි මේ Nirodhe කියන එක තුලත් කොටු වෙලා ඉන්නවා. එහෙමයි. නමුත් බුදුරණවහන්සේ Nirodhe විග්‍රහ කරන්නේ අසති බව. අසති බව. අසති කියන්නේ ලැබෙන්නේ නැහැ. එහෙමයි. ඒක ස්වාමීන් වහන්සේ දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරපු ඇස හරි ශරීරය හරි. දැන් මේක මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙවෙයි කියනවට වඩා මෙතන දකින්න ධර්මතාවයක් තියෙනවා නේද? මේක පටිච්ච සමුප්පන්න බව. හේතු ප්‍රත්‍යයෙන් පච්චුප්පන්න වුණ ධර්මතාවයක් බව අර වහන්සේ ගිය සතියේ මතක් කරපු සංකත බව.
පටිච්ච සමුප්පන්න බව, අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව. ඒකට ඒ රූපේ පිරිසිඳ දැකීම තුල දැන් මේක නිරෝධ ධර්මයක් කියලා සාක්ෂාත් වීම තුල මේ මමත්වයක් පිහිටන්න බැරි ස්වභාවයක්, ඉඩක් නැති ස්වභාවයක් මිසක් මේ තියෙන රූපේ මම නෙවෙයි අනාත්මයි කියන ස්වභාවයක් වෙන්න බෑ නේද? එහෙම නෙමෙයි. දැන් අපි ඇත්තටම අපි හැම වෙලේම අනාත්ම බලන්න උත්සාහ කරන්නේ තියෙන මගේ කියන්නේ තියෙන දේ මම කරගන්න නැතුව ඉන්නේ. දැන් මම හිතන්නේ අර කලින් සාකච්ඡාවේ මම විග්‍රහ කරානේ බුදුරණවහන්සේ තේරගාථාව විග්‍රහ කළ පෙන්නවානේ මමත්තං සෝ අසංගින්දං නත්ති මේතින සෝචති කියලා අදිමුත් තේරගාථා. මම නොලැබෙන කල්ලි මගේ දේ ලැබෙන්නේ. ඒ කියන්නේ ඒකට හේතු වුණේම අදිමුත් රහතන් වහන්සේ මරන්න අරන් ගියාට පස්සේ හතුටින් ඉන්නවා. ඊට පස්සේ හොරු අහනවා ඇයි මේ අනිත් බලවත් රජවරු ඔක්කොම කට්ටිය මරන්න යනකොට අඬලා වැළපිලා මරන්න එපා කියනවා. ඔබ ඇයි මේ සතුටින් ඉන්නේ? ඒකෙදි කියපු උදාහරණයක් මමත්තං සෝ අසංවින්ද නත්ති මෙතන සෝජති. මම කියලා දෙයක් නොලැබෙනකොට මේ කය මගේ දෙ නැති වුණා කියන එක යෙදෙනවද කියලා. මම නොලැබෙනකොට මගේ කය නැති වෙනවා මම මැරෙනවා. ඒකක් යෙදෙන්නේ නැහැ. මම ලැබිච්ච තැන තමයි මගේ දෙයක් නැතිවීම. මට ආයිති දෙයක් නැතිවීම කියන කාරණාව කතා කරන්න තියෙන්නේ. දැන් අපි අනාත්ම කියලා විග්‍රහ කරගන්නේ ඉස්සල්ලාම යන්නේ මගේ අයිති දේ කියන්නේ මට ලැබිච්ච දේ පිළිබඳව නැත්නම් මගේ කියපු දේත් එක්ක එකතු නොවීමක් පිළිබඳව. අර මම නොලැබෙනවා කියන කාරණාව කතා වෙන්නේ. මොකද ඒක කොබ්බලගේ මහත්තයා කවදාවත් අනිත්‍යභාවය දුක්භාවය කියන මේ කාරණා දෙක දකින්නේ නැතිව මේ අනාත්මභාවය කෙනෙකුට දකින්න බෑ. මේක තේරුම් ගන්නත් බෑ. ලෝකෝත්තර දර්ශනයට එන්නේ නැහැ. එන්නේ නැහැ. ලෝකෙට අයිති දෙයක් තමයි මේ කියන්න හදන්නේ. සම්පූර්ණ අයිති දෙයක් එක තමයි විග්‍රහ කරගෙන යන්නේ. සම්මානසේ යම් සූත්‍රයක නේතන්නම නේතුහමස්මි නේතෝ මේ අත්තා කියලා දේශනා වෙනවා. ඊට අමතරව සම්මානසේ තවත් තැනකදී රූපේ මම රූපේ තුල මායත මාතල රූපය අතර කියලා සතර ආකාරයකට මේ සක්කාය දිට්ඨිය විග්‍රහය. ඒත් මේ මමත්වය කියන එක නේද එතනදී විග්‍රහ කරන්නේ? ඔව් දැන් යතහභූත වශයෙන් දැන් උතන නේතම් මම නේසෝමස්මි නමේසෝ අත්තාති ඒව මෙතන් යතහභූතං සම්මප්පණිය දට්ටබ්බ. මොනක් හරි වැදගත්. මොකද කොගලි මහත්තයා දැන් නේතම් මම වශයෙන් දකින්න කියන්නේ. නේතම් මම නෙමෙයි මගේ නෙමෙයි මට ආйти නැති බව දකින්න කියන්නේ යතහභූතං. යතහභූතං සම්මප්පඤ්ඤයයි. කියන්නේ මනා ප්‍රඥාවෙන් හටගත් දේ ආකාරයේ දැකීමේ නුවණිනුයි නේතම් මම නමේසෝ අත්තාති කියලා දකින්න කියන්නේ. එහෙම නැතුව කල්පනාවක් නෙමෙයි කියන්නේ. මම දැන් මගේ මනසෙන් හිතවිල්ලක් නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මට ආйти නැහැ කියලා හිතවිල්ලක් නෙමෙයි. යතහභූතං සම්මප්පඤ්ඤය දට්ටබ්බ. ඇත්ත ඇති හැටි දකින්න. එතකොටයි නේතම් මම වෙන්නේ. එහෙමයි. නැතුව නේතම් ඒක ප්‍රතිඵලයක් මිසක් මේ කල්පනාවක් නෙමෙයි. කල්පනාවක් නෙමෙයි. මම නෙවෙයි කිය අර ඒක එක්තරා විදිහක අපේ සංඥාංශ මේ සොයම් මෝහනයක් වගේ වෙනවා. මම නැහැ කියලා. දැන් ඊට වඩා මේකේ අවබෝධයක් නුවණක් එක්ක එන්න ඕනේ නේද? එහෙනම් එතකොට මේ අතන අනික් කාරණාව සක්කාය දිට්ඨිය විග්‍රහ කරන්නේ. එතකොට ඒ විශ්වවිද්‍යාලය. ඔව් එතන දැන් අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ ගද්දුලබද සූත්‍රයක විග්‍රහ කරලා පෙන්වන ලස්සන ද්විතීය ගද්දුලබද සූත්‍රයේ දෙකේම අපි හැම වෙලෙම අපේ කෝණේ තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක. උදාහරණයක් බුදුරණවහන්සේ දෙන්නේ බල්ලෙක් කණුවක ගැට ගහනවා දන් ඇලක. ඒ බල්ලට ලගින්න තියෙන්නේ බුදියන්න තියෙන්නේ අර කණුව වටේ විතරයි. එතකොට බුදුරණ සිග්‍රහ කරන ඕන ඔය වගේ තමයි පුතඥයට සම්පූර්ණයෙන්ම පැවැත්ම තියෙන්නේ මේ මම කියන කාරණාව. මම වටේ වෙන දෙයක් නෙමෙයි. ඉතින් යා රූපේ මම තුල මම රූපේ මගේ මට මේ හැම ඕන කාරණාවකින් ගන්නවා. මොකද එයාට මම හැර වෙන දෙයක් නෑ. එයාට මමමයි තියෙන්නේ. ඉතින් මේ අසුතවත් පුතඥය ගැන බුදුරණවහන්සේ විග්‍රහ කරනකොට කරුණු කිහිපයක් මුලින් කියනවා. හරි වැදගත් ඒක. අරියාණං අදස්සාවි අරිය ධම්ම සක්කෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂ ධම්ම සක්කෝවිදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. මෙයාට අසුත පුතඥය කියන්නේ. ආර්ය ධර්මයේ දන්නේ දකින්නේ හික්මන්නේ කියලා කියන අපි දැන් වචන ටික ඉගෙනගෙන වචන ටික කඩ හිටියානම් ඉතින් අපට එහෙනම් මේක ආර්ය ධර්ම අපි දන්නවනේ. ඉතින් එහෙනම් අපි පුතඥයෙන්ද කියන්නේ නෑනේ. අපි දැන් අපි හොයන කෝණේ අපි දැන් හම්බුණා නම් අපි එහෙනම් ඔක්කොම අර ඉගෙන ගත්ත මේ ඔක්කොම කට්ටිය ආර්ය ශ්‍රාවක. එහෙනම් අපිට මේ ලොකුවට භාවනා කරලා නැත්නම් අපිට මේ සංසාරේ මෙච්චර ගමනක් යන්න ඕනේ නැහැ. බුදුවරු මෙච්චර මේ පහළ වීම අති දුර්ලභ වෙන්න ඕනේ.
මොකද මේ හරිම ලේසි ඒ විදිහට අපිට මේ කරගන්න පුළුවන්. මේ ආර්ය දර්ශනීයට යනවා කියන්නේ ආර්ය ධර්මයට යමු වෙනවා කියන්නේ මේ බුදුරණවහන්සේ කියපු විදිහට මේකට යමු වීම. ඒ විදිහට ඉගෙන ගැනීම. එහෙම නැතුව කවදාකවත් අපි අපේ කෝණෙත් එක්ක මේක යන්න ගියොත් අපිට කවදාවත් මේ ධර්මය අල්ලගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඔය නේතම් මම නේසනොසින මේසුවත්තාති කියලා විග්‍රහ කරලා තැනක් තියෙන්නේ යථාභූත වශයෙන් දෙක. අවබෝධයත් එක්ක. අවබෝධය එන්න නම් අනිවාර්යෙන් මාර්ගයක් වැඩෙන්න ඕනනේ ඊට කලින්. එතකොට අපිට ආපහු අමතක කරන්න බැහැ නේද සයින්හන්ස මේ ඒකායන මාර්ගය. සතර සතිපට්ඨාන. දැන් මේවා වඩනකොට එහෙම නැත්නම් ආර්ය ශ්‍රාංගික මාර්ගය. අනිච්ච සංඥා මේවා වඩනකොට එන ප්‍රතිඵලයක් ඔක. ඒක මේක මෙනෙහි කර කර හිටියට අවබෝධ වෙනවා කිව්වොත් ඒක බුදුදහමටම ගැලපෙන්නේ නැති. ගැලපෙන්නේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ වෙනව. ඒ කියන්නේ කොහොම බලන්න කියන්නේ නැහැ. මොකද අනාත්ම වශයෙන් යම් කිසි කෙනෙක් කල්පනා කරන්න ගියොත් එහෙම මේ හේතුඵල ධහම එක නුවණින් දකින්න නැතුව එයාට අනිවාර්යයෙන්ම තියෙන්නේ දෘෂ්ටියක් වෙනවා විතරයි. ඒක බුදුරණවහන්සේ ඔය පුස්තක සූත්‍රයේ පඨම කොටස සූත්‍රය පැහැදිලි කරනවා. ඒක දෘෂ්ටියක් කියලා. ඒක හැබැයි ලෝකයේ අතින් ගත්තාම ලෝකයේ තියෙන ශේෂ දෘෂ්ටියක්. මොකද හේතුව ලෝකයේ තියෙන දේවල් වලට ඇලෙන්නේ ගැටින්නේ නෑනේ. එහෙමයි. එහෙම එතකොට ඒක ලෝකයේ අතින් හොඳයි. නමුත් කොච්චර ඒ විදිහට හිතුවත් ලෝකෙන් ඈතර වෙන්නේ නෑ. ඒ කියන්නේ ලෝකේ සාමාන්‍ය කෙනාට වඩා යම්කිසි නුවණක් තියෙනවා. ලෝකයට අයිති විශිෂ්ට ඥානයක් කිව්වොත් හරි නේද? ඒ කියන්නේ ලෝකයේ තුල තියෙන හොඳම ඥානය. එහෙමයි. ඒ කියන්නේ ලෝකයේ අයිති දේවල් එක්ක ගත්තාම නමුත් ඒක සසරෙන් ඈතර වෙන්නේ කොච්චර පුරුදු කරත් ඒ කාරණාව මේ ඈතර වෙන්නේ නෑ. මේක ලෝකයේ තියෙන ඥානය. ලෝකයේ තියෙන හොඳ මොකද එයාට පුළුවන් මේ ලෝකයේ තියෙන දෙයට නොවැළඳ ගැටි. ඔය 30ක් තලයේ තුල ඒක මේ පඨම කොටස සූත්‍රය විග්‍රහ කරනවා. ඒකත් වැදගත් සයින්හන්ස. දැන් එයාට පුළුවන් නොඇලි නොගැටීම. ඔව්. ඒ කියන්නේ ඇලීම ගැටීම පැත්ත. හැබැයි එතන අර මෝහය පැත්ත කතා වෙන්නේ නැහැ. අවිද්‍යාව දුර වෙලා නැහැ. දැන් දේශනාව ගොඩක් මහත්මයා හදාරනකොට තියෙනවා දැන් අපේ බුදුරන් වහන්සේ බෝධිසත්ව කාලේ ආරක ශාස්ත්‍රෝ සුනිත ශාස්ත්‍රවරයා වෙලා ඉන්න කාලේදී විතරාගී විචදෝසී කියනවා. රාග දේශ ප්‍රහාණය කරා. ඒ කියන්නේ ඇලෙන්න ගැට නැතුව ඉන්න පුළුවන්. නමුත් විත මෝහය කියන්නේ නැහැ. මොකද දැන් මෝහය නිසා තමයි මේ රාග දේශ ඔක්කොම තියෙන්නේ. දැන් අපි හැමෝම අපට මේ ලෝකේ ප්‍රශ්න තියෙන්නේ ගොග්ගලගේ මහත්තයා දැන් රාග දේශය. ඒ නිසා අපට මෝහේ ප්‍රශ්නකුත් නෑ. අපට සක්කායදිටි ප්‍රශ්නකුත් නෑ අද ලෝකයට. ඒ නිසා රාගය දේශය යටපත් වෙනවා නම් යම් කිසි ක්‍රමයකින් ඒකට යනවා මිසක් මේ ධර්මයකට යමු වෙන්නේ නෑ. ඔව් ඒක දැන් දහමටත් ගලපන ගතියක් තියෙනවා මේ අර රාග දෝෂ මේවා තුනී වීම නිසා මම මාර්ගය වඩනවා කියලා. ඔව් ඒක තමයි. හැබැයි මෙතන අපි දැන් හොයලා බැලුවොත් අර යම් කිසි අපි හිතමු චිත්ත සමාධියක් ඇති කරගෙන එහෙම නැත්නම් ධානා ශක්තියක් ඇති කරගත්තොත් අනිවාර්යයෙන් මේවා යටපත් වෙලා. ඒ ධානා බලයේ තියෙන තාක්කල් මේවා යටපත් වෙලා. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මේ මෝහය දුරු වුණා කියන එක. එහෙම නැත්නම් බුදුරණවහන්සේගෙන් දෙවි කෙනෙක් ඇදලා දේවතා සම්මුතිය තියෙන්නේ. ස්වාමීනි මේ ජරා මරණ දුකින් පීඩිත වෙලා ඉන්න මේ සත්‍යය හිස ගිනිගත් කෙනෙක් එකිනෙ නිවන්න මහන්සි ගන්නවා වගේ කාමරාගය දුරු කරන්න ඕනේ කියලා. එහෙනම් බුදුරණවහන්සේ දේශනා කරනවා නෑ නෑ ඒක නෙමෙයි. ජරා මරණින් පීඩිත වෙලා ඉන්න මේ සත්‍යය හිස ගිනිගත් කෙනෙක් එකිනෙ නිවන්න මහන්සි ගන්නවා වගේ සක්කාදිට දුරු කරන්න මහන්සි ගන්න ඕනේ කියලා. එහෙමයි. මොකද මේ කාමරාගය දුරු කරා කියලා සසරෙන් නිදහස් වෙන්නේ නෑ. දැන් අපට ගොග්ගලගේ මහත්තයා දැන් මම අර ඉස්සෙල්ලා කිව්වේ එකයි අපි අද ලෝකයට ඇත්තට මේක බැලුවාට පස්සේ ලෝකයට සාධාරණයි. මොකද පව් මිනිස්සු. මොකද අපේ ප්‍රශ්නෙත් ගොග්ගලගේ මහත්තයා රාගයයි දේශයයි. අපට නිදහස් වෙන්න ඕන නැත්තේ රාගයෙන් දේශයෙන්. ඒකටත් ක්‍රමයක් තියෙනවා. ඒකටත් ප්‍රතිපදාවක් තියෙනවා. අපේ කෝණටත් ගැළපෙනවා. විග්‍රහයත් ලස්සනට ගැළපෙනවා. ඉතින් මේකට නොගියොත් නි පුදුම. එහෙමයි. ඒක ඉතින් ඇත්තටම මේ සමාජෙත් එක්ක ගත්තට පස්සේ මේක සාධාරණයි. මොකද ප්‍රශ්නෙත් රාගය දේශය. එහෙමයි. සම්මාස ඒක එහෙම දේශනා කරන ගමන් ඒ ඇත්තන්ගෙන් පිට වෙනවා නම් ඔබ වහන්සේ කිව්වා වගේ මේ නිවන නෙමෙයි මේක මෝහක්කයෝ නිබ්බානං කොටස මෙතන නෑ කියන එක. රාගක්කයෝ නිබ්බාන, දේශක්කයෝ නිබ්බාන, මෝහක්කයෝ නිබ්බානං කියන කොටස මෙතන නෑ කියන එක විග්‍රහ වෙනවා නම් ඔබ කියන මේ අසරණ වෙච්ච බෞද්ධයාට පිළිසරණක් තියෙනවා. මම තව සොයාගෙන යා යුතු ගමනක් තියෙනවා. මම මෙතන රැඳී නොයුතුයි කියලා. ඉතින් මේකනේ එයත් රැවටලාගෙන ඉන්නේ. එයා දන්නේ නැහනේ මෝහය තියෙන බව. ඔව් එයා දන්නේ නැහැ. නමුත් දේශකයන් වහන්සේ ඒක දේශකයා දන්නේ නැහැ. අනේ දේශකයා දන්නේ නැහැ. මෙතන මේ දැන් මම මේ මොහේ තියාගෙන මේවා කතා කරනවා. මොකද දේශකයා රාග ද්වේෂ තුනී වෙනකොට හිතන්නේ මෝහෙත් දුරු වුණා කියලා. එයා දන්නේත් ඒක. මොකද එයාගේ ප්‍රශ්නේත් රාගය.
එයාගේ කෝණයට බුදුරණවහන්සේ කියපු ධර්මයේ අර තමන්ගේ කෝණෙත් එක්ක ගැළපීමකුත් තියෙනවා. ඊළඟට එයාගේ කෝණයට තමන්ගේ රාගදේශ අඩුවීමකුත් තියෙනවා. තමන්ට මගේ කරගන්න තු ඉන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් තමන්ගේ ප්‍රශ්නෙත් ඕක. උත්තරෙත් හම්බ. සිංහල නිරුත් එතකොට ඒක මගපල ලැබුණා කියලා හිතෙන්න පුළුවන්. ඒක ඔබ වහන්සේ මං හිතන්නේ අර ගිය සතියේ සඳහන් කළා වගේ සමහර විට කාලයක් යනකොට නැති වෙනවා. අවුරුද්දක් දෙකක් යනකොට ආයේ කෙලස් මතුවෙනකොට තමයි ඔන්න මතක් වෙන්නේ. සමහරට මෙහෙමත් වෙන්න පුළුවන් පිළිමات. සමහර කෙනෙකුට අපිටම ප්‍රබල වශයෙන් මේ සමාපatti තියෙනවා නම් මතුවෙන්න නැති වෙන පුළුවන් මේ ජීවිතේ. එයා ඊළඟට මේ මැරිලා ගිහිල්ලා මොකද එයා ඒක බහුල වශයෙන් පුරුදු කරනවා නම් එයා මැරිලා ගිහිල්ලා ඒ ලෝකෙට යනවා. එතකොට අහපව වේක මතුවෙලා ඉන්නේ මේ කල්ප ගානකට පස්සේ. විදියට පස්සේ මොකද අරූපාවචර බ්‍රහ්ම ලෝක වලම කල්ප 20000 40000 ඔව තමයි ආයුෂ තියෙන්නේ. එතකන් අහපසට එන්නේ නැහැ. එතකොට දැන් අපට රාගය කියන කාරණාව අපට ප්‍රශ්නයක් කියලා තේරෙන්නේ අපිට රාග නැති අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපිට රාග නැති අවස්ථාවත් එක්ක අපිට බලන්න පුළුවන් මේ රාගය එනකොට පීඩනයක්, කරදරයක්. ද්වේෂය කියන එක අපට තේරෙන්නේ අපට ද්වේෂ නැති අවස්ථාවක් තියෙනවා. ද්වේෂ එනකොට අපි තේරුම් ගන්නවා මේක කරදරයක්, පීඩාවක් කියලා. ඒ නිසා අපි කැමති රාග ද්වේෂ නැති කරන්නේ. නමුත් මෝහය කියන කාරණාව අපට තේරුම් ගන්න විදිහක් නැහැ. මොකද මෝහය නැති අවස්ථාවක් නැහැ. දැන් මෝහය අපිට දැනෙන මෝහය තුලම. ඔව් මෝහය නැති අවස්ථාවක් තිබුණොතුයි මෝහය කියන එක තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ රාගය නක්. අපිට තියෙන ප්‍රශ්නේ ද්වේෂය. එතකොට මේකට උත්තරයකුත් අපිට මොනවා හෝ ක්‍රමයකින් හම්බ වෙනවා නම් බුදුරණවහන්සේ කියපු ධර්මයෙන් වචන ටිකකුත් ගැලපෙනවා නම් අමාලාට අපේ තියෙන යුක්ති වලට වචන ටික ගැලපෙනවා නම් අපිත් ඒක සාක්ෂාත් වෙලා කරලා ඉන්නවා නම් ඉතින් එවැනි කෙනෙක් ඒකට නොගියොත් නිපුදුම. එහෙමයි. මොකද එච්චරට තමයි ප්‍රත්‍යක්ෂයන්. හැබැයි යාට මෝහය හඳුනන්න බෑ. මෝහය හඳුනගන්න නම් මෝහය කියන්නේ මොකද්ද කියලා විනිවිද භාවයේ බුදුරණවහන්සේ කියපු ධර්මයත් එක්ක විතරයි හම්බෙන්නේ. දහමට ගලපන්නම වෙනවා. ගලපන්නම වෙනවා. ඔතන අපි මං හිතන්නේ අර කියපු චතුරාර්ය සත්‍ය තියනාද, පටිච්ච සමුප්පාදේ තියනාද, සතර සතිපට්ඨානෙ තියනාද කියලා ඒ වගේ විමසුවත් විතරයි මේ මෝහය දුරු වුණාද කියන එකක් හරි තේරුම් ගන්න පුළුවන්. මොකද සක්කාදිට්ඨිය ඇත්තටම සක්කායදිට්ඨිය කියන කාරණාව කැඩෙන ප්‍රතිපදාවට යොමු වෙච්ච කෙනාට තමයි පොඩ්ඩක් හරි මෝහයක් කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. ලාවට හරි තේරුම් ගන්න පුළුවන්. එතකන් එයාට මෝහය කියන කාරණාවක් තේරෙන්නේ. මොකද මනින්න එයාට මින්මක් නෑ. මෝහය තුලම ඉන්න කෙනාට මෝහය මොකද්ද කියලා මැනීම එයාට හම්බෙන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි අද මේ අවිද්‍යා අන්ධකාරයෙන් යුක්ත සියලු දෙනාම මේ අවිද්‍යාවට යුක්තව බැසගෙන අවිද්‍යාවත් එක්කම එකතු වෙලා තමන්ගේ දැන් අපි දැන් කාමයන් එක්ක ඉන්නකොට අපි කැමති තමන් සතුටු කරන්න තමන්ට කැමති කාමයන් භුක්ති විඳින්නනේ. ඕකම තමයි ධර්මය අවබෝධ කරන්න කියන්නේ. මොකද ධර්මය අවබෝධ කරන්න කියන්නේ ඔය අදහස වෙනස් වෙන්නේ නැහැ. නුවණක් නැහැනේ. කාමයන්ට කැමතිලා කාමයන්ට කිජු වෙලා තමන් කැමති දේ හොයාගෙන යනවා වගේම තමයි. මේ ධර්මය අවබෝධ කරන්න ගිහිල්ලා කරන්න යන්නේ තමන් සතුටු කරවන්න තමන්ගේ හිත යන තමන්ගේ දෘෂ්ටි අයින් කරන නෙමෙයි. තමන්ගේ හිත යන තමන් සතුටු වෙන තමන්ට යමක් සාක්ෂාත් වෙන දෙයකට යමු වෙන්නේ. ආත්ම දෘෂ්ටිය තියාගෙන, සක්කාය දිට්ඨිය තියාගෙන මම ඉඳගෙනම වැඩ පිළිවෙලට තමයි බලන්න ස්වාමීන් වහන්සේ කොච්චර ලස්සනට බුදුන් වහන්සේගේ යමෙක් පටිච්චසමුප්පාදය දකීද, ඔව් බුදුන් දකී කියන මගේ ධර්මයේ දකී කියන පදේ කොච්චර ලස්සනට ගැලපෙනවද? ඒ කියන්නේ ඔබ වහන්සේ කියන ආකාරයට මේ මෝහය කියන එක දුරු වෙන්න නම් මේ පටිච්චසමුප්පාදය නැමැති ධර්මතාවයේ යමෙක් අවබෝධ වෙන්නේ. එසේ ධර්මතාවය අවබෝධ වෙන කෙනෙකුට පමණමයි මේ කියන විශ්වවිද්‍යාලයෙන් මිත්‍යා දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන්. ඉතින් මේ සියල්ලම මේ මහාචාර්යතුමා කිව්වා වගේ කොච්චර ලස්සනට මේකට ගැලපෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් ඒකත් ඇත්තටම මේ මම කැමති නැහැ මේ ඔබ වහන්සේ කියන ක්‍රමයේ කියලා කියන මොකද ඇත්තනේ බුදුරණවහන්සේ. ඒ කියන්නේ බුදුරණවහන්සේගෙන මේ ධර්මයේ මොකද අපේ ධර්මයක් නෙමෙයි. අපි බුදුරණවහන්සේ කියපු දෙයක් කියන්නේ. එහෙමයි. අපිට තේරලා අපි එහෙම නිකක් ගලප කියනවා නෙමෙයි. අපි අර බුදුරණවහන්සේ පුංචි ශ්‍රද්ධාවක් තියෙන නිසා අර බුදුරණවහන්සේ කියපු කාරණාව මේ ඉස්මතු කරන්න හදනවා. මොකද බුදුරණවහන්සේ කියපු කාරණාවක් ඉස්මතු කරොත් විතරයි මේ ලෝකයේ කෙනෙකුට විමුක්තිය ලබන්න පුළුවන්. මොකද ඒ කාලේ දැන් අර රජවරු රජකම අතහැරියා, ජීවිත අතහැරියා මේ දහම් පදයක් අහන්න. එච්චරට මේ බුදු කෙනෙකුගේ ධර්මයක් ඇහෙනවා කියන එක කලාතුරකින් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ තමන්ගේ මතයක්, තමන්ගේ අදහසකට ඉඩ දෙන්නේ නැතුව හැම වෙලෙම බුදුරජාණන් වහන්සේ වචනයක්, බුදුරජාණන් වහන්සේ කීප දෙයක් ඉස්මතු කරන්න. එහෙම වෙච්ච කෙනාට විතරයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඉගෙන ගන්න පුළුවන්. මොකද අපි හැමෝම පටිච්චසමුප්පාද කියලා ඉගෙන ගන්නෙම වචන ටිකක් විතරයි. අපි පටිච්චසමුප්පාදය කියන කාරණාව අපි බලන්න ඕනේ ඉස්සලා අපට තේරෙනවද කියලා.
අපට මේක තේරෙන්නේ අපේ කෝණයට. හැබැයි මේ තේරෙන කාරණාව අපි බුද්ධ දේශනාවට හරියට හිත යොමු කරලා බැලුවොත් අපි තේරුම් ගත්ත කාරණාව දේශනාවත් එක්ක ගැලපෙන්නේ නැහැ. එච්චරටම වැරදි. නමුත් අපි දේශනාවෙන් ගන්නේ අපේ කෝණයට ගැලපෙන ටික විතරයි. එහෙමයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි දේශනාවෙන් ගන්නවා කොටසක්. ගැලපෙන ටික විතරක් ගැලපෙන ටික විතරයි ගන්නෙ. වාසේ සත්‍යක්මයි පවසන්නේ මම දුටුවා පෞද්ගලික කාල සීමාව තුළ සූත්‍ර දේශනාවේ ගැලපෙන කොටස විතරක් ග්‍රහණය කරගෙන ඒකට අර නිරුක්ති පද දීලා ඒක ගලපනවා මේ ඒත්තන්ගේට ගැලපිච්ච අවබෝධය ආකාරයට. ඒක මං හිතන්නේ ටිකක් වැඩිපුර යනකොට සමහර විට මේ ත්‍රිපිටකේ මේ ටික විතරයි හරි මේවා වැරදි කියන මට්ටමට කෙනෙක් පෙළඹෙන්න පුළුවන්. බුදු දේශනාව අපි හැම වෙලේම හදාරන්න ඕනේ. මොකද බුදු දේශනාව මුල මැද අග පිරිසිදුයි. එහෙමයි. මේක ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරිවසාන කල්යාණ කියන මේක ගැළපෙන ප්‍රතිපදාවක් තියෙනවා. එහෙමයි. මං හිතන්නේ මේ 84000 ධර්මස්කන්ධේ එකක්වත් අපිට බැහැර කරන්න විදිහක් නැහැ. අපේ රාමුවට ගැළපෙන්නේ නැහැ කියලා මේක වැරදි කියන එක නෙමෙයි අපි කරන්න ඕන. ඒක තේරුම් ගන්න අපේ ප්‍රඥාව වඩා ගන්න. ඒක අපි කරන්න ඕනේ. ඉතින් අපි ඇත්තටම දේශනාවක් අධ්‍යයනය කරනකොට වැදගත්ම කාරණාව තමයි මුල ඉඳලා අගටම ඉගෙන ගන්න එක. එහෙමයි. අපි කෑල්ලක් ඉගෙන ගත්තොත් අපි කෑල්ලක් අපේ කොටසට ගන්න. කෑල්ලක් ගලපනවා. මුල ඉඳලා අගටම මේ කියපු හැම දෙයක්ම ඉගෙන ගත්ත තැනදී තමයි දේශනාව හරියට ඉගෙන ගත්තා කියන්නේ. එතන තමයි අපට සම්පූර්ණයෙන්ම මේ ධර්මයේ තේරුම් ගන්න ප්‍රධානම කාරණාව. එතකොට අපි අර අපේ කෝණේ තේරුම් ගත්ත කාරණාව වැරදි කියලා අපට හම්බ වෙනවා. දැන් පටිච්චසමුපාද ගැන කතා කරොත් සමහර අයට හම්බ වෙනවා පටිච්චසමුපාද අතීතයේ ඉඳලා ආව දැන් ඉන්නවා අනාගතේ යනවා. සමහර අයට තව ක්‍රම වලට හම්බ වෙනවා. නමුත් දැන් ඥානවත් සූත්‍රය ගත්තට පස්සේ ඊළඟට තව දේශනා ගත්තට පස්සේ එතන පැහැදිලි කරනවා මේ අතීතය අනාගතය කියන්නේ ණය පමුණුවා බැලීම මේ පටිච්චසමුප්පාදේ විග්‍රහ කරනකොට 77ක් ඥාන විග්‍රහ කරනවා. 77 තුලදී අවිද්‍යා ප්‍රත්‍යයෙන් ජරා මරණ කියනකොට ඒක එක ඥානයක්. අවිද්‍යාව නැති බව ඇතිවීම ජරා මරණ නැති බව තේරුම් ගන්නකොට ඒක දෙවනි ඥානය. අතීතයේත් අවිද්‍යාව අවිද්‍යාව ඇති කල්ලි සංඛාර. වර්තමානයේ අවිද්‍යාව ඇති කල්ලි සංඛාර කියලා තේරුම් ගැනීම එක ඥානයක්. අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැති බව තේරුම් ගැනීම දෙවනි ඥානය. අතීතයේත් අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇති වුණා කියන එක තුන්වෙනි ඥානය. අතීතයේත් අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැති වුණා කියන එක හතරවෙනි ඥානය. අනාගතයේත් අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇති වෙනවා කියන එක පස්වෙනි ඥානය. අනාගතයේත් අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැති වෙනවා කියන එක හයවෙනි ඥානය. මෙන්න මේ අවබෝධ කරගත්ත ස්වභාවයත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි බව දැන ගැනීම හත්වෙනි ඥානය. එහෙමයි. ඒ කියන්නේ මේ කරුණ ටික දැන ගැනීම කියන එකත් අනිත්‍ය බව දැන ගැනීම හත්වෙනි ඥානය. එතකොට ඔය එක ප්‍රත්‍යයකට 7 ගානේ ප්‍රත්‍ය 11ක් තියෙනවා. ඒ 11ට 77යි. දැන් අපි දැම්මොත් එහෙම අතීතයේට අවිජ්ජා සංඛාර ওই ටික අපිට දැන් අවිද්‍යාව ඇති කළ සංඛාර ගලපන්න බෑනේ. එහෙමයි. අනාගතයට දැම්මොත් ජරා මරණ ටික අපිට දැන් ඒක ගලපන්න හම්බෙන්නේ නැහැ. මොකද එතකොට මේ ඥාන 77ක් එන්නේ නැහැ. ඒතර බුදුරණවහන්සේ කියපු දහමට ගැලපෙන්නේ. අපි තේරුම් ගත්ත කෝණේ බුදුරණවහන්සේ කියපු දහමට ගැලපෙන්නේ නැහැ. ඊළඟට දැන් අපි ගත්තොත් එහෙනම් භවය නිසා ජාතිය කියලා. භවය නිසා ජාතිය කියනකොට අපි දැන් භවය කරනවා ඊළඟ ජාතිය යනවා. එතකොට දැන් ජරා මරණ තියෙන්නේ භවයට ජාතියට පස්සේනේ. දැන් අපි නමුත් භවයෙන් පස්සේනේ ජරා මරණේ තියෙන්නේ. ඒතර අපට එනම් භවයේ ජරා මරණ ජාතිය වෙනට ඕනේ. මොකද දැන් අපි තේරුම් ගත්ත විග්‍රහය. එතකොට ගැලපෙන්නේ නැහැ. අපි තේරුම් ගත්ත විග්‍රහයට මේ ධර්මයේ ගැලපෙන්නේ නැහැ. මොකද එච්චරටම අපි තේරුම් ගත්ත ධර්මයේ අපේ කෝණයට අහු කරගත්ත දෙයක්. ඒක තමයි. දැන් එහෙම තේරුම් අරන් ඊළඟට පටිච්ච සමුප්පාදෙත් පොඩ වෙනස් කරන්න උත්සාහ කරනවා අපට තේරෙන්නේ නැති. ඒක තමයි. දැන් ඒක මං හිතන්නේ අර දැන් පටිච්ච සමුප්පාදේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර විඥාන ඔහොම ජාති දුක දක්වාම තියෙනවානේ අපේ සංඥා. එතකොට දැන් අවිද්‍යාව දුරු වෙන යම් මොහොතක් තියෙනවා නම් මේ එකක්වත් ඔතන කතා කරන්න බැහැනේ. හැබැයි දැන් අපේ කෝණයට ගැලපෙන්නේ නැති හින්දා සමහර විට මේකෙන් කොටසක් ඉතුරු කරනවා රහතන් වහන්සේට. කොටසක් නැහැ. අන්න ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට අහන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ ආචාර්යතුමා කිව්වා හැටියට දැන් සිංහල පරිවර්තනය මේ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය කරේ ත්‍රිපිටකධාරී මණ්ඩලය. එහි යම් කිසි අඩුපාඩුවක් තුන ඒක අවම වෙන්න පුළුවන්. මොකද යම් කිසි කෙනෙකුට හසු නොවුණු තැනක් තව කෙනෙකුට මුණ ගැසුණා. නමුත් අර බොවන්ස් කියන වගේ ඒ ඇත්තන්ගේ
ඒ තමන්ගේ විග්‍රහයට ගැලපුණ නැතුණාම ඒ ත්‍රිපිටකය මේ සිංහල පරිවර්තනය වෙනස් කරන්න උත්සාහක යෙදෙනවා. පැහැදිලිවම ඔබ වහන්සේ කිව්වා වගේ මුල මැද අග පරිශීලනය නොකොට මේ ආකාරයට ප්‍රකාශ කිරීම තුළයි මේ වැරදි සාගත මේ ප්‍රකාශයන් කියන්නේ කියලා හිතෙනවා. එහෙනම් මේක ඇත්තට මේ කාලයක බලනකොට මේ ලෝකයේ මිනිස්සුන්ගේ චින්තනයත් එක්ක බලනකොට ඊළඟට මේ යුගයේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයත් එක්ක බලනකොට මේක මේ ලෝකේ වෙන වැඩි. මොකද එච්චරටම මේ ලෝකයේ තියෙන්නේ මේ වෙනම පැත්ත. ඊළඟට දැන් අපි හැමෝම දැන් අපි හිතමු විද්‍යාව ගත්තොත් එහෙම එක්කෙනා හොයාගත්ත දේ ඉස්මතු කරන්නනේ හදන්නේ. මෙන්න මේ වගේ තමයි ධර්මයේ තුලදීනොත් තමන්ට තේරෙන කාරණාවක් ඉස්මතු කරන්න හදන්නේ. ඔව්. ශ්‍රද්ධාව ඇති කරගෙන තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න එක නෙමෙයි. මොකද ශ්‍රද්ධාව ඇති කරගෙන තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න යන තැනදී තමන් කියලා ගත්ත එකේ බොරුව හම්බෙන්නේ. ඉතින් මේක හම්බෙච්ච තැනදී තමන් ඉස්මතු වෙන්න දඟලන්නේ නැහැ. තමන් ඉස්මතු වෙන්න දඟලන දඟලිල තුලම තියෙන සක්කාය දිට්ඨිය තුලම වැඩ පිළිවෙල. මේ ධර්මයේ අවබෝධ කර ගැනීමත් එක්කම තියෙන්නේ තමන් ඉස්මතු නොවන ගතිය සහ ධර්මයේ ඉස්මතු වෙන ගතිය. ධර්මයේ ඉස්මතු වෙවි නොවි යමෙක් තමන් ඉස්මතු කරනවා නම් එයා දහමට අහලකටවත් ඇවිදින්න නැහැ. හැබැයි ධර්මයේ ඉස්මතු කරන්න පෙළඹෙනවා නම් අන්න එයා යොමු වෙන්නේ තමන්ගේ දෙයකට නෙමෙයි දහම කරා. දහම කරා යොමු වෙනවා නම් තමන් නෙමෙයි ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ නිසා මේක මේ ලෝකයේ හැමෝටම තියෙන මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක්. يعني මේ යුගයේ ඇත්තටම මේ එච්චරටම මේ ධර්මයත් එක්ක මේ බුදුරණවහන්සේ කියපු චින්තනයත් එක්ක හිතන අය නෙමෙයි ඉන්නේ. මේ ඒ හිතන අයට තමයි මේ ධර්මය ගැලපෙන්නේ. අනිත් හැමෝම තමන්ගේ කෝණෙත් එක්ක ගලපගල මේකේ ඇත්තටම තියෙන වැරද්ද තියෙන්නේ. මේ තමන් වැරදි එකක් තේරුම් ගන්න පැත්තකලා ඉන්න ප්‍රශ්නයක් නෑ. මේ තමන් මේක තේරුම් ගන්න අර සමහර හිතන්න පුළුවන් අය ඉන්න පුළුවන්. ඒ කට්ටියත් මේකට යොමු කරනවා. ඒකට යාලා මේ ධර්මයට එන්නේ. අන්න ඒකයි තියෙන අසාධාරණ. අර ඒගොල්ලන්ට තියෙන අවස්ථාවක් නැති කිරීමක් වගේ දෙයක් සිද්ධ. ඒක ඉතින් බොහෝ අකුසල්. කියන්නේ අපි දැන් අපිට අකුසල් කියලා හිතෙන්නේ සත්තු මරණ එකයි ඔය මේ වැරදි වැඩ කරන එකනේ. නමුත් මෝහයත් අකුසල මූලයක්. ඒතර මෝහයෙන් යුක්තව මේ සීලය ඊළඟට සීලය වැරදි විදියට යොමු කිරීමත් අකුසලයක්. සිතේ දේශාදී දේවල් යොමු කිරීම අකුසලයක්. නමුත් ඊටත් වඩා ප්‍රබලයි මේ දෘෂ්ටිය වෙනස් කිරීම. ඒ කියන්නේ වැරදි දෘෂ්ටියකට යොමු කිරීම ප්‍රබල අකුසලයක්. ඉතින් මේක ඇත්තටම සමහරවිට පෙරේත ලෝකකින් බේරුම් නැති සයිස් ඒ කියන්නේ එච්චරටම නිරේ දක්වාම යන විදිය අකුසලයක් බවට පත් වෙනවා. ඔය බුදුරණවහන්සේ පැහැදිලි කරන නියත මිත්‍යා දෘෂ්ටිකයේ තිරසන් ලෝකයේ නිරේ උපදින්නේ. එතකොට දෘෂ්ටිය මේ ලෞකික සම්මාදිටියත් ඉක්මෝල වෙන දෘෂ්ටියකට යොමු කරනවා නම් ඒක සමහරවිට නිරේ දක්වාම යොමු කරන මාර්ගයක් වෙනවා. සම්මාසෙමින්ද එතෙන්දී ධර්මයේ විකෘති වීමක් එන්නත සංඝ ભેදයක් කියන මේ එකක් නේද කියන්නේ? නෑ සංඝ ભેදය කියන එක ඇත්තටම අද ගොඩක් කටේ දන්නේ නෑ. සංඝ ભેදයක් කියන්නේ නෑ. සංඝ ભેදය කරන්න පුළුවන් ගිහියන්ටත් බෑ සාමාන්‍ය කෙනෙකුටත් බෑ. සංඝ ભેදයක් කරන්න පුළුවන් පැවිදි උපසම්පදා කෙනෙකුට. හැබැයි ඒකට සංඝයා 9ක් ඉන්න ඕනේ, සීමාවක් තියෙන්න ඕනේ. සීමාව තුළදී දෙකට කඩලා පොහේ කරන්න ඕනේ, අධර්ම වශයෙන් කරන්නට ඕනේ. ඒක විශාල වැඩක්. ඒක සංඝ ભેදයක් කියන්නේ නෑ. නමුත් මේ ධර්මයේ විකෘති කිරීම තියෙනවා. ධර්මයේ විකෘති කිරීමත් එක්ක ලොකු අකුසලයක් තියෙනවා. ඉතින් හැබැයි මේකෙන් බේරෙන්න පුළුවන්. සංඝ ભેදයෙන් බේරෙන්න බෑනේ. මේකෙන් බේරෙන්න පුළුවන්. ඒ තමයි තමන් මේක වෙනස් වෙච්ච එක මම ඒක එයාට ගැළවීමක් තියෙනවා. මොකද තමන්ට පුළුවන් එතනින් හරියට හුරු කරගෙන යන්න. සංඝ ભેදයක් වුණාට පස්සේ ඒක කවදාවත් බේරෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. කාණන්තරේ පාවිච්චි කරනවා. ඒකට සාමාන්‍යවම අපි දැන් ධර්ම සාකච්ඡාවක් කරනකොට වුණත් දැන් මේක දහම මතු කරගන්න උදව්වක් වෙන විදිහට කරන සාකච්ඡාවක් මිසක් මේක මෙහෙමම ගන්න එපා කියන විදිහට කිව්වොත් එහෙම නැත්නම් තවත් පැත්තකින් කියන්න පුළුවන් මේක මට අවබෝධ වෙන විදිහ මේකයි. එතකොට අපි අර දහමට ගෞරවයක් කරන්නේ නැහැ මේ දහම වැරදිලාවත්. තමන් හරි කියලා හිතාගෙන අර කිව්වා වගේ මෝහෙන් නම් ඉන්නේ. එතකොට වෙන්න පුළුවන් ඔය වගේ නොදැන වෙන්න පුළුවන් අකුසල කර්ම. ඔව් ඔව්. මේ මහා කුසල කර්මකින් බේරෙන්න පුළුවන්. එතනත් මං හිතන්නේ ඔබ වහන්සේ අර මුලින්ම මත කරපු ශ්‍රද්ධාව කියන එක. මේ බුදුරජාණන් වහන්සේගේ දහමයි අපි හොයන්නේ. මේක අපේ දහමක් මේ මතු කරගත්තා නෙවෙයි. කියන තැනින් හෙව්වොත් මං හිතන්නේ එතනින් ටිකක් හරි බේරීමේ හැකියාවකුත් තියෙනවා නේද? අපි අපට තේරිච්චයක් හැටියට කිව්වනම් මොකද ඇත්තටම බුද්ධ ගෝසාවල හැම ඉදිරිපත් කරලා අපට තේරෙනවා කියන්නේ මගේ අදහස කියලා. ඒක වැදගත්. දැන් අපි මගේ අදහසක් කියලා ඉදිරිපත් කරනවා නම් හරි. මොකද මේක බුදුරජාණන් වහන්සේ කියපු දේ මේකයි කියන්නේ කිව්වම ප්‍රශ්නේ තියෙනවා. එහෙමයි.
එතකොට යා ලොකු විකෘතියක් කරන්නේ. ඉතින් ඇත්තටම දැන් අපි මම කියන්නේ ඒක අපි කියන දේ තුළ දුන්නා. අපි හැම වෙලෙම බලන්නට ඕනේ මේක බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ගැලපෙනවද කියලා. කවුරු ප්‍රසිද්ධ කෙනෙක් කිව්වා කියලා, මගේ ගුරුවරයා කිව්වා කියලා, නැත්නම් යම් කිසි කෙනෙක් අවබෝධ කරගෙන ඉන්නේ කියලා කිව්වා කියලා, යම් පිරිසක් කියනවා කියලා මෙන්න මේ කිව්ව දේ හරි කියලා පිළිගන්න එපා කියලා. ඒක මම හිතන්නේ තව විදිහකට අඳුරගන්න පුළුවන් විදිහක් තමයි ඍජුවම හරි වක්‍රාකාරව හරි මේ දේශනා විතරක් අහන්න අනිත් දේශනා අහන්න එපා. ඔව්. කියන දේ ප්‍රකාශ කරන්න හදනවා නම් මම හිතන්නේ ඔය කියපු දෙයට අහු වෙන්න පුළුවන්. කලගේ මහත්තයා මේ මෙහිම දෙයක් දැන් අපි දුන් කෙනෙකුට සත්‍ය අවබෝධ කරගත්තා කියලා. සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට මොනවා ඇහුවත් ප්‍රශ්නයක් නෑනේ. එහෙමයි. ඒ සත්‍ය අවබෝධ වුණා නම් එයා වැරදි දෙයකට යන්නේ නෑනේ. එහෙනම් මේ කොටු කරාට පස්සේ තියෙන්නේ එයා වැරදි දෙයක් නේ අල්ලගෙන තියෙන්නේ. ඒ නිසා හරි දෙයක් අහුවෙච්ච ගමන් එයාගේ වැරදි අතහරිනවනේ. ඒක නිසාම තමයි වෙන දෙයක් අහන්න එපා. මගේ දේ විතරක් අහන්න කියන්නේ. එයා අල්ලගෙන තියෙන්නේ වැරදි දෙයක්. හරි දෙයක් අල්ලගත්ත කෙනා කියනවනේ ඕන තැනකින් ඕන විදියට ගිහිල්ලා අහලා බලන්න. ඕන කෙනෙක් කියපු දෙයක් අහලා බලන්න කියනවා. විශේෂයෙන් මේ මගපල් ලැබපු කෙනෙක් නම් කොහොමත් බය වෙන්න ඕනේ. ඒක තමයි. එයාට කියන්න පුළුවන් කෙලින්ම ඕන දේශනාවක් අහන්න ඕන. කිසි ප්‍රශ්නයක් නැහැ. නම් පොඩ්ඩක්වත් බය වෙන්න අවස්ථාවක්. මොකද අපිට දහමේ දකින්න ලැබෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමින් වහන්සේලා අර පිණ්ඩපාතේට වෙලාව තියෙනකොට යන්නේ අන්නේ තීර්ථකාරාම වලට. ගිහිල්ලා සාකච්ඡා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අපිට දකින්න නැහැ කොතනකවත් ඔහොම යන්න එපා කියලා නීතියක් වෙනවා. ඕගොල්ලෝ මිත්‍යා දෘෂ්ටියට අහුයි. හැබැයි අද කාලේ නම් මේ ඔය බණ අහන්න එපා මේ මිත්‍යා දෘෂ්ටියට අහුයි කියන පැත්තක්. ඉතින් Taman මේක අවබෝධ කළා නම් මොකටද බය වෙන්නේ? වෙන දෙයක් අහන්න දෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ දැන් ප්‍රධාන වශයෙන් ගොඩක් ස්වාමීන් වහන්සේලා ඕන් කියනවා මේ මම තමයි මේ මොකද්ද බුද්ධාන්ත කාලයකට පස්සේ මම නියත විවරණ ලැබලා තියෙනවා මේක ලියට දක්වන්න. ඒක නිසා මගේ ධර්මයේ විතරයි ඇසිය යුත්තේ. නැත්නම් තව ස්වාමීන් වහන්සේකින් කියනවා මම ආවෙම මම මේට මේ සිවුරු දැරුවෙම මේක ගන්න. ඒ කියන්නේ වෙන කිසිදු දහමක් අපි කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනද? එහෙම නැත්නම් අපි කොච්චර සරල වෙන්න ඕනද? මේ දැන් ඔබ වහන්සේ දේශනා කරපු මාචාර්යතුමා විග්‍රහ කරන්න උත්සාහ කරපු දේ ධර්මයට ගලපා බලන්න. ඒ ධර්මයේ තුල ඒ කියන ආකාරයට ආර්ය සත්‍ය හතරට යම් ආකාරයකට ගැලපෙනවා නම් මේ විනයට බහ බැලිය හැකි නම් පමණ මේක තවදුරටත් මේ අපේ වැඩසටහනේ නමම සත්‍යය විමසමු. ඔබලා ඒ සත්‍යය විමසන්න ඔබලා විසින්ම. ධර්ම කරුණු තවදුරටත් තව ස්වාමීන් වහන්සේලාගෙන් හම්බ වෙලා ගලපන්න. වහන්සේ කියන වගේ ඒක තමයි සිදුවේ යුත්තේ කියලා මමත් විශ්වාස කරන්නේ. ඔව් බුදුරයන් ඇත්තරම අපි කෙනෙකුට කොටු වෙන්න හොඳ නැහැ. කෙනෙකුට කොටු වුණොත් එයාගේ ශ්‍රාවකයෙක් නේ. බුදුරයන් වහන්සේගේ ශ්‍රාවක කිව්වේ අඩුම තරමේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හොඳ නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගෝලෙක් වෙන්න පුළුවන්. හැබැයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ සංඝයා පිරිසක් හැටියට සරණ යන කෙනෙක්. පුජ්‍යලෙක් හැටියට නෙමෙයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගෝලෙක් වුණත් එයත් සරණ යන්නට ඕනේ බුදුරයන් වහන්සේ. එහෙනම් ඉතින් අපි කවුරුත් වෙන කෙනෙක් හැටියට සරණ යා යුතු කෙනෙක් නෑ. බුදුන් වහන්සේ සරණ යන්න නැති. ඇත්තරම ශ්‍රාවකත්වයේ තියෙන සැබෑ ලක්ෂණය බුදු දේශනා තුලින් ඔප්පු වෙනවා. ඒ ශ්‍රාවකයෝ කියන්නේ දේශනාවක් කරලා ඉවරලා කියන්නේ ඔක ගිහිලා බුදුරන් වහන්සේගෙන් අහන්න. අහලා බුදුරන් වහන්සේ කියපු දේ පිළිගන්න. මං කියපු දේ පිළිගන්න නෙමෙයි. ඒතියා කියන්නේ නේ අඩුම තරමේ බලන්නකො බුදුරන් වහන්සේ කිව්වට ගිහිලා කියන්නකො බුදුරන් වහන්සේ කියපු දේ මං කියපු දේ පරස්පරනේ. මේ දෙකම ගැලපෙනවා. එහෙම කියන්නේ නෑ. එච්චරටම ශාස්ත්‍ර ගරුත්වය. නමුත් අද අපිට තියෙන්නේ මම කියන දේමයි හරි. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ කවුරු මොනවා කිව්වත් ඔබ බුදුරයන් වහන්සේගේ බුදු දේශනාව හරියට ඉගෙන ගන්න. අපි කතා කරපුවා මදුපිණ්ඩික සූත්‍රයේ අවසාන කොටසේ බුදුරජාණන් වහන්සේ මේ විදිය අර ප්‍රේස්වාමීන් වහන්සේ මේක විග්‍රහ කරලා අවසාන බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා විමසන්න කියනවනේ. කච්චන ඒක මහා කච්චන සම්මාසය. මහා කච්චන සම්මාසයේ ධර්මිකෙත් විස්තර වශයෙන් විග්‍රහ කරන්න අග්ගද. ඉතින් ඒ නිසා ඇත්තටම අපි තව කෙනෙක් සරණ යනවා නම් සරණ යා යුත්තේ එකම එක්කෙනයි ඒ බුදුරජාණන් වහන්සේ. පිරිසක් හැටියට සරණ යන්න ඕන ශ්‍රාවක සංඝරත්නය. එතකොට මේ පිරිස තුළ එක එක්කෙනා වෙන් කිරිල්ලක් නැහැ. පිරිසක් සරණ යන්නේ. ඉතින් ඒ නිසා අපිට පොදුවේ ධර්මය අහන තැනදී අපිට එතකොට ඇත්තටම අපි තුලින් මේ සත්‍ය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. අපි කොටු වුණොත් යමකට ඒ කොටු වෙච්ච කොන තුලා තියෙනවා. මම හිතන්නේ සමිනාස අපි පැයකටත් අධික කාලයක් මේ සතියේ වහන්සේගේ කාලය ගත අරගෙන අපි මේක ධර්ම විග්‍රහයක යෙදුණා. අවසාන වශයෙන් වහන්සේට මෙන්න මේ අනිත්‍ය දකින්නතුරු අනාත්මය දකින්නට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය හඳුනා ගන්නතුරු කිසිවෙකුටත්
සමුදය ධම්මානුපස්සීවා කියන කොටසට එන්න බැරි බවයි. ඒ සමුදය ධම්මානුපස්සීවා කියන කොටස අවබෝධ නොවන තාක්කල් ඔහුට සතර සතිපට්ඨානයේ මේ කියන ආකාරයේ අජ්ජත් වේවා බහිද්ධ වේවා සමුදය ධම්මානුපස්සීවා විහෙරති කියන ඒ අවබෝධයට යා නොහැකි බව කවුරුටත් ප්‍රත්‍යක්ෂ වෙනවා නේද කියන එක කෙටි කාලයකින් අපිට විග්‍රහ කරලා අද දවසෙත් අපිට වහන්සේගේ ඒ ගැඹුරු විග්‍රහය ප්‍රත්‍යක්ෂ කොට දෙන්න කියලා වහන්සේගෙන් බුදුරන් වහන්සේ පෙන්වා දුන්න මේ විග්‍රහය අපට සංකල්පයක් විතරක් නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය, ඒ වගේම ආර්ය සත්‍ය කියන එක මේවා සංකල්පයකින් විතර තේරුම් ගන්න දේවල් නෙමෙයි. ඒකයි මේකට ක්‍රමානුකූල ප්‍රඥාවක් විග්‍රහ කරලා පෙන්නන්නේ. එතකොට අපට බුදුරන් වහන්සේගේ ධර්මයේ අධ්‍යයනය කිරීමේදී අපට ක්‍රමානුකූල ප්‍රඥාවක් ඇති වෙන්නට ඕන. ඊට අදාළව අපේ යම් කිසි වැඩපිළිවෙලක් කරන්නට ඕන. මේ විදිහට කරගෙන යනකොට අපේ ප්‍රඥාව ටික ටික වැඩෙනකොට තමයි ප්‍රඥාවටයි බුදුරන් වහන්සේ පෙන්නපු අනිත්‍ය භාවය, දුක් භාවය, අනාත්ම භාවය හම්බ වෙන්නේ. එතකොට මේ වැඩපිළිවෙල තමයි සතිපට්ඨාන කියලා බුදුරන් වහන්සේ විග්‍රහ කරන්නේ. මේ සතිපට්ඨානයේ තුලදී අපට හම්බ වෙනවා කායනපස්සනාව තුලදී ආනාපාන සතිය හම්බ වෙනවා, ඊළඟට පටික්කුලය, ඊළඟට ධාතු මනසිකාරය, ඊට පස්සේ සම්පජානී, රියාපතිය, නවසීවතිකේ මේ වගේ දේවල් හැම ඊළඟට වේදනාපස්සන හම්බ වෙනවා. මෙන්න මේවා තමයි අපට පුරුදු කරන්න තියෙන ප්‍රතිපදාව. එතකොට මේ ප්‍රතිපදාව හැබැයි පුරුදු කරන්නට ඕන නැති අපට තේරෙන විදිහට අපට වැඩෙන විදිහට නෙමෙයි. අද ප්‍රශ්නේ තියෙන්නේ අපි ධර්මපදයක් ඇහුවා අපි පුරුදු කරන අපට තේරෙන අපට වැඩෙන විදිහට. ඉතින් අපි බුදුරණවහන්සේ කියපු විදිහට පුරුදු කරන්න යන්නට ඕනේ. ඒතර බුදුරණවහන්සේ සතිපට්ඨානෙ හුරු කරන හැමතැනම පැහැදිලි කරන්නේ කය බලන්න කියලා නෙමෙයි විග්‍රහ කරන්නේ. කය කයන පස්සේ කයේ කය අනුව බලන්න කියලා. කයේ කය අනුව බලනකොට මේ කය බලනවා කියන එකයි දෙකක්. ඉතින් ඒ නිසා කයේ කය අනුව බලන හැටි බුදුරණවහන්සේ සතිපට්ඨානෙ විග්‍රහ කරලා තියෙනවා. සමුදය ධම්මානුපස්සීව, වය ධම්මානුපස්සීව වශයෙන්. මොකද ඒක රහෝගත සූත්‍රයේ සංගතනිකය පහේ පැහැදිලි කරනවා. මොකද්ද මේ නව ආකාරයකින් සතිපට්ඨානෙ වැඩෙන ආකාරයේදී මේ කායනපස්සනාව කියන්නේ මොකද්ද කියලා මේ නව ආකාරය විග්‍රහ කරන්නේ. නව ආකාරය තමයි අජ්ජත් සමුදය, අජ්ජත් වය, අජ්ජත් සමුදය වය, ඊළඟට බහිද්ධා සමුදය, බහිද්ධා වය, බහිද්ධා සමුදය වය, අජ්ජත් සමුදය වය, අජ්ජත් අජ්ජත් බහිද්ධා සමුදය, අජ්ජත් බහිද්ධා වය, අජ්ජත් බහිද්ධා සමුදය වය කියලා නම ආකාරය. එතකොට මෙන්න මේක තමයි කායන පස්සනාව කියලා විග්‍රහ කරන්නේ. එතකොට කායන පස්සනාව මේ හතිපටන විග්‍රහ කරනවා ඒක කයේ කය අනුව බැලීම කියලා. එතකොට ඒ තමයි සමුදය දකිමින් වාසය කිරීම. සමුදය කියලා කියන්නේ ඇති වෙච්ච දේ ඇති වෙන්නේ මෙහිමයි කියලා පරිකල්පනාවක් නෙමෙයි. මොකද බුදුරණවහන්සේ නිරෝධය නෙමෙයි දකින්න කියන්නේ සමුදය. අපි නිරෝධය කියලා අපේ කෝණයෙන් අපි හොයන්න යන්නේ. බුදුරණවහන්සේ පරිකල්පනාවකින් සමුදය හොයන්න කියනවා නෙමෙයි. සමුදය තමයි මුලින් දකින්න කියන්නේ. ඒ සමුදය දැකීම කියලා කියන්නේ පටිච්චසමුප්පාදේ ඊමස්මින් සති ඉදං හෝති ඊමස් උප්පාද ඉදං උප්පජ්ජති කියන මේ ඇති කල්ලි මේ වෙයි මේ ඇති නොවීමෙන් මේ ඇති නොවේයි කියන මෙන්න මේ ආර්ය න්‍යාය තමයි සමුදය දැකීම කියන්නේ. ඉතින් මෙන්න මේක දකින්නට ඕනේ. අපි එක අරමුණකට යොමු කරගත්ත කායන පස්සනාවේ හෝ වේදනන පස්සනාව, චිත්තාන පස්සනාව, ධම්මාන පස්සනාව තුමන හෝ දෙක. ඉතින් මේකට අපි ඉස්සල්ලාම බුදුරණවහන්සේ කියපු වැඩපිළිවෙල ඉගෙන ගන්නට ඕනේ. ඉගෙන ගන්න නැතුව, ඒ කියන්නේ බුදුරණවහන්සේ කියපු විදිහට අපි ඉගෙන ගන්න නැතුව අපට කවදාකවත් බුදුරණවහන්සේ පෙන්නපු සත්‍ය අත්දකින්න බෑ. ඒ සත්‍ය අත්දැකීමට තමයි විස්තරයක් කරන්නේ සෝතාපන්නයිද, සකදාගාමීද, අනාගාමීද කියලා. නැතුව බුදුරණවහන්සේ සෝතාපන්න කරවන්න, අනාගාමී කරවන්න නෙමෙයි ගියේ. බුදුරණවහන්සේ කියන්නේ සත්‍ය අත්දකින්න වැඩපිළිවෙල. ඉතින් යම් කිසි කෙනෙකුට සත්‍ය අත්දකින්නට ඕනේ, සත්‍ය අවබෝධය කරගන්නට ඕනේ කියන අදහසක් තිබුණොත් එයාට සත්‍ය අත්දැකීම සිදු වෙවි. ඉතින් ඒකට ලෝකයේ සෝතාපන්න හරි මොනවද කියයි. නමුත් ඒක එයාට අදාළ නැහැ. මොකද එයා සත්‍ය අත්දැකීම මම කියන කාරණාවේ බොරුව දැක්කේ. මම කියන කාරණාවේ බොරුව දැක්කම සෝතාපන්න වීම මොකටද? ඉතින් ඒ නිසා මෙන්න මේ අදහස අපිට තියෙන්නට ඕනේ. ඒක තිබුණොත් තමයි අපට සැබෑවටම මේ සත්‍ය කරා යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මහාචාර්යතුමා එතන අපේ ස්වාමීන් වහන්සේ මතු කළා දැන් මේ සතිපට්ඨානෙට එන්න ඕනේ. ඒකෙත් කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව හතරෙම. අජ්ජත් බහිද්ද දෙකේ අජ්ජත් බහිද්ද එකටයි. නව ආකාරකින් බලන්න තියෙනවා. ඒ බැලීම සේරම ඊළඟට ඔය සතිපට්ඨාන විභංගයේදී පෙන්නනවා. සතිපට්ඨානයයි සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනා කියන කොටස පටන් ගන්නේ සමුදය ධම්මානුපස්සීවා කියන කොටසෙන්. ඒකට දැන් හුඟක් වෙලාවට මේ භාවනා කරන්න ගිහිල්ලා ඔය කැලල අමතක වෙනවා. ඵලයේ ලක්ෂණ ටික බල බල ඉන්නවා
මිසක් මේ අපේ සායනහංශ මේ සමුදය බලන්න ඕන කියන එක සමුදය ධර්මය මොකද්ද කියන එක අමතක වෙනවා. ඒ කියන්නේ මේ අපි මේ කමඨහන වඩන්නේ සතිපට්ඨානෙ වැඩෙන්න නේද කියන එක අමතක වෙනවා. අර අල්ලගත්ත මොකක් හරි අරමුණක නිමිත්තක ඒකේ ඇතිවීම නැතිවීම බලනවා මිසක් මේක හටගත්තේ මොකක් හින්දාද? එහෙනම් නැත්නම් මේ සමුදය ධම්මානුපස්සී කියන කෑල්ල ගොඩක් වෙලාවට මේ මගහැරීමක් තියෙනවා. ඉතින් අපි මේ බුද්ධ දේශනාවට අනුව යනකොට මෙන්න මේ සමුදය ධම්මානුපස්සී කියන එක හරි වැදගත්. අමතක කරන්නම බෑ. මොකද සතිපට්ඨාන භාවනාව පටන් ගන්න තැන. මම හිතන්නේ පටන් ගන්න තැන වැරදුනොත් එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. දැන් ඒ රහකස් සූත්‍රය පැහැදිලි කරනවා මේ කොබ්බලිගේ මහත්තයා මේ හතිපට්ඨානේ වරද්දා ගත්තොත් නිවන් මාර්ග වරද්දා ගත්තා කියලා. එහෙමයි. මේ හතිපට්ඨාන නිවැරදි කරගත්ත නිවන් මාර්ග නිවැරදි කරගත්තා. يعني මුලින්ම වරද්දා ගත්තා නම් අවහින් ආයේ මාර්ගයේ හරියන්නේ නැහැ. එහෙමයි. එතකොට මේ සමුදය ධම්මානුපස්සී එක අමතක කරලා අනිත් ඒවා කර ඉඳලා කොච්චර දේවල් කතා කළත් අපි අඳුර පෙන්නලා දුන්නා වගේ ඒ සූත්‍රෙම පෙන්නනවනේ. ඒ ඉඳ වරද්ද ගත්තොත් ඉතින් මුළු සතිපට්ඨානෙම මේ නිවන් මාර්ගෙ වෙන්නේ නැහැ. ඊළඟට ඒකේන ඔය දැනෙන දේවල් ටික ගලපනවා Tamanගේ රාමුවට. ඒකට ආර්ය දර්ශනයකට එීමක් කියලා හිතන්න බෑ. ඉතින් ඒක දැන් මේ අපි මේ තීරණයක් දෙන්න නෙමෙයි මේක නුවණින් දහමට ගලපලා බැලීම උදව් වෙන්න පුළුවන් කියන පණිවිඩය තමයි මේ අවසන් වශයෙන් දෙන්න පුළුවන්. සියල්ලන්ටම මම හිතන්නේ තවත් විනාඩි පැයකමාරක පමණ කාලයක් සියල්ලන්ම යම්කිසි අතිසියුම් ගැඹුරු කරුණකට සාකච්ඡාමය ආකාරයට යොමුනා කියලා අපි විශ්වාස කරමු. එසී ගිය කරුණු වගේක් යම්කිසි එළිය උද්දීපනය කරලා ගැනීමට අප ගරු ස්වාමීන් වහන්සේ අපිට මහා උපකාරයක් වුණාද. ඒ වගේම මහාචාර්යතුමා දිගින් දිගටම අපිට සමග රැඳී සිටමින් මේ දැන් මාස දෙකක පමණ කාලයක් මෙන්න මේ කරුණු විශේෂයෙන්ම මේ සමුදය ධම්මානුපස්සීව මේ සමුදය කියන කොටසට විවිධ සූත්‍රයන් අලලා අනිත්‍ය සංඥා අනිත්‍ය දුක්ඛ අනාත්මය මේ බුදුන් දේශනා කරපු සියලුම ප්‍රධාන ධර්ම කරුණු ගොනු වෙලා තියෙන එකම ස්ථානයක. එම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, සතර සතිපට්ඨානය මේ වගේ සියලුම ගැඹුරු කරුණු නිවන් මාර්ගයට යොමු වෙන ගැඹුරු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට අපිට හැකි වුණා. තව ඉදිරියටත් අපේ මේ විමසීමට ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා මෙවැනි ගැඹුරු කරුණු. තවත් දවසකට නැවත වතාවක් මම මගේ පාද නමස්කාර ස්තුතිය පුද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා අනුමදසි ස්වාමීන් වහන්සේට. ඒ වගේම මහාචාර්යතුමාටත් මෙවැනි වැඩසටහනක් කරමු කියලා යෝජනා කරමින් මේට මුල් සිටම දායකත්වය දක්වපු මහාචාර්යතුමාටත් අනෙක් පින් මේ සියලු ජනතාව දැනුවත් කිරීම පිළිබඳ නැවත වතාවක් තවත් සතියකට විරාමයක් ලැබෙමින් ඊළඟ සතියේ මෙවැනිම ගැඹුරු කරුණක් සූත්‍රයක් අනුසාරයෙන් ඔබලාගේ සත්‍ය විමසුමට ලක් කිරීමට අවසර දෙනමින් ඉල්ලා සිටිමින් සියලු දෙනාටම තෙරුවන් සරණ පාතුමින් අද වැඩසටහන අපි